තෙරුවන් සරණයි ඔක්කොටම තෙරුවන් සරණයි. අපි අද කරන්න යන්නේ අපේ නොඇසු විරු සත්‍ය ධර්මය සාකච්ඡා මාලාවේ පස්වෙනි සාකච්ඡාව අපි අද කරන්න යන්නේ. හරි. අපි සාකච්ඡාව පටන් ගන්න ඉස්සර වෙලා මොනවා හරි ඔයගොල්ලන්ට මෙතෙක් කරපු සාකච්ඡාවල අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරලා ඉමු ඉස්සර වෙලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වෙලාවයි. ඕකේ. හරි ડોක්ටර් දැන් කතා කරමු. හරි. කලින් අපේ සාකච්ඡාවක දැන් සඳහන් කරලා තිබුණා මේ ස්පින් එක කියන්නේ මේ ක්වොන්ටම් ස්වභාවය ඇති දැන් ස්වභාවය ඇති කොහොම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තියෙන්නේ. ඔව්. අපිට දන්නවා අනිත්‍ය හැම දෙයක්ම තියෙන්නේ ඒ ස්වභාවයේ පවතින. එතකොට මෙතනදී මේ කියලා අපි කියන්නේ මේක රසක් නැති උණක් නැති ස්වභාවයට තමයි මෙතනදී මේ දුක කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඔක්සෝ මේක අපි ග්‍රහණය කරනකොට මේ සිදුවන විකෘතිය එන ස්පින් චේන්ජ් එකේදී අපිට ලැබෙන්නේ නිත්‍ය සුඛ අත්ත කියන ස්වභාවයට පෙරලෙනවා. හරි. එතකොට මේක තමයි දුක ඇතිවීමට මේක අපි අකිටම යක්කොත් මේ දුක නැති වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඔව්. හරි. එතකොට අපි ඇත්තටම මේක දකින්න ලයික් මෙෂර්මන්ට් එක ගන්නකොට මම පාවිච්චි කරන මැදේ තමයි මෙෂර්මන්ට් එක ගන්නවා කියන්නේ මට ඒක ડોක්ටර් පෙරලෙන්නෙම ඔව් මේකයි මාර්ගය වගේ මේ ස්පින් එක දැන් අපි නිරීක්ෂණයක් කරනකොට කියන්නේ ස්පින් එක සැපි වෙනවාමයි. දැන් මම කලින් ප්ලාස්ටික් කලින් ටික පැහැදිලි වෙනවා කියලා මම හිතනවා. ඔව් ඒ ටික ඇහුණා මට. කියන්න. ඔව් නේද මගේ උතන අපි හැමතිස්සෙම මෙෂර්මන්ට් එකක් ගන්නකොට කියන්නේ අපි අපේ සයන්ස් වලින් නිරීක්ෂණ සයන්ස් වලින් මොකක්දකින් ගන්නකොට ඔය ස්පින් එක වෙනවා. ඒ ඔය ස්වභාවික ධර්මයක්. ඉතින් එතකොට අපි ඕක දැක්කත් නැතත් ඒ ස්පින් එක වෙනවා. හැබැයි අපි මේක හරියට දැක්කාම තමයි අර වඩුව දකිනවා. වඩුව මම දැක්කා කියලා කියන්නේ. ඒක උඩ දුක් නැති වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි කියලා මට. හරි ડોක්ටර් මම කියන්නේ ඔයාගේ කියන්න ප්‍රශ්න ඉවර කරන්නකෝ කියන්න. ඒ නිසා මෙතන මේක අපි දකිනවා කියන්නේ මොකක්ද කියලා ඊට වැඩි පැහැදිලි වෙන්න ඕනේ කියලා මට හිතුණා. නැත්තම් ඉතින් ඔක වෙනවමද? දැන් ඔක නොවි දකින්න නම් මේක නොවන අවස්ථාව අපිට පේන්න ඕනේ. එහෙම තාපෝත කරගන්න ඕනේ. වෙන අවස්ථාව අවබෝධ කරගන්න ඕනේ ස්පින් එක. උනාට පස්සේ එතකොට එන්නේ දෙක කොහොමද අපි ඩිස්ටින්ග්විෂ් කරගන්නේ? එතකොට තමයි අපි වඩුව දකින්නේ. තේරුණාද මම කියන්නේ? ඔව් ඔයා කියන එක හරි. ડોක්ටර් දීර්ඝ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේක අනිත් අය අහගෙන ඉන්න අයගේ බෙනිෆිට් එක සඳහා මම මේ ප්‍රශ්නය පොඩ්ඩක් සාරාංශ කරන්නම්. අනිත් අයට තේරෙන විදිහට ડોක්ටර් හව ප්‍රශ්නය ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙතන තමයි මේ සද්ධර්මය මෙහෙම නැත්තම් මේ විපස්සනාව තුලින් මේ දුක නැති කරගන්න ශුන්‍යතා නිමිත්ත කරන මේ ක්‍රියාවලිය හරියට තේරෙන්නේ නැත්තේ ඔන්න ඔතන තමයි ડોක්ටර් හපු තැන හරිම වැදගත්. දැන් ඔය ડોක්ටර් හපු ප්‍රශ්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ එළියේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. මේ ප්‍රශ්නෙට උත්තරේ එකම දේශනාවකවත් හරි මොනම දේශනාවකවත් YouTube එකේවත් රේඩියෝ එකේවත් එහෙම නැත්නම් ඔය පන්සල් වල දේශනා කරන දේශනාවලවත් පොතකවත් මේ ප්‍රශ්නෙට උත්තරේ නැත. මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි සද්ධර්මය. සද්ධර්මයේ තියෙන මූලික ක්‍රන්ච් එක මේක ඔය ප්‍රශ්නෙට උත්තරේ එළිය තියෙනවා නම් එහෙම නැත්නම් ওই ප්‍රශ්නේ තේරුම් ගන්න ඔකට උත්තරේ තේරුම් ගත්තා නම් උත්තරේ පැහැදිලි නම් මේ අය ආර්ය මාර්ගයේ ගිහිල්ලා rahat වෙන්න ඕනේ. අද සෝවාන් වෙච්ච කෙනෙක්වත් නැත්තේ මේ ප්‍රශ්නෙට උත්තරේ නැහැ එළියේ. මේක හරියට තේරුම් ගන්න. මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේ අපි මේ කතා කරන මේ සාකච්ඡා මාලාව තුල විතරයි තියෙන්නේ. හරි ඔය ප්‍රශ්නෙට උත්තරේ නෑ. ඔය ප්‍රශ්නෙට උත්තරේ දන්නව නම් මේ එළියේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන් ග්‍රහණය කරන්න පුළුවන් නම් ඔයා නිවන් දකින්නවා.
ඔයා නිවන් දකින්නවා. ඔය නිවන් දකින්න මාර්ගයේ ડોක්ටර් ඇහුවේ ප්‍රශ්නේ තුල තියෙන එක. ඕකට උත්තරේ එළිය තිබ්බනම් අද කවුරුත් අද ඉන්නේ නිවන් දැකලා ඉන්න ඕනේ. මේ ප්‍රශ්නෙට උත්තරේ නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ දෙන්න හදන්නේ අපේ මේ සාකච්ඡා මාලාව තුල මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මම මේ දෙන්න උත්සාහ කරන්නේ. හැබැයි මේක මේ එකපාරට මේක මේ මොකද්ද මේ ගෙඩි පිටින් කියලා කියන්නකො මේක එකපාරට මේ ප්‍රශ්නෙට උත්තරය ඕගොල්ලන්ට දුන්නට මේක තේරෙන්නේ නැහැ. ඒ හින්දායි මේ සාකච්ඡා මාලාවක් කරගෙන ඇවිල්ලා ස්ටෙප් බයි ස්ටෙප් ඇවිල්ලා ක්වොන්ටම් මූලධර්මත් අරගෙන බුදුහාමුදුරුවෝ කියපු ක්වොන්ටම් මූලධර්මත් අරගෙන අපි දන්න ක්වොන්ටම් මූලධර්මයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්වොන්ටම් මූලධර්මයි මේ ඔක්කොම අරගෙන මේ යාන්ත්‍රණය මේක තමයි අභිඥාව. මේක තමයි අභිඥාව. මේ අභිඥා බුදුහාමුදුරන්ගේ අභිඥා දේශනාව තුලින් මම මේ පැහැදිලි කරන්න හදන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි. ඒ හින්දා මේ සාකච්ඡාවේ තියෙන වැදගත්කම කොච්චරද කියන එක කියන්න බෑ. කියන්න බෑ. මේ හින්දා මේ ප්‍රශ්නෙට උත්තරේ ඉදිරියට ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒ ලැබීම තමයි උත්තරේ තමයි මේ සාකච්ඡා මාලාවේ මුඛ්‍ය පරමාර්ථය. ඒක උත්තරේ ඔයගොල්ලන් ලැබුණ නැත්නම් ඔය ડોක්ටර් හවු ප්‍රශ්නෙට උත්තරේ ලැබුණ නැත්නම් මේ සාකච්ඡා මාලාවේ වැඩක් නැහැ. මේකේ මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට වෙලා නැහැ. ඉෂ්ට වෙලා නැහැ කියලා ඕගොල්ලන්ට පුළුවන් මට මේ එක විදිහේ කතන්දර කියන්න පුළුවන්. හරි. ඒකෙන්ද මේ කලබල වෙන්න එපා. මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. හරි. මේ කියන්නේ මොකද්ද? දැන් මේ ස්වභාව ධර්මය තුල තියෙන සෑම වස්තුවක්ම තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් තියෙන්නේ. දැන් ඔන්න ඔය අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය අපි අවබෝධ කරගන්න ඕනේ. මේක ඉස්සෙල්ලා දැනුමෙන් ගන්න ඕනේ. ඒක තමයි ත්‍රිපරිවට්ටේ එක. මේක ඊට පස්සේ අවබෝධයෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ ත්‍රිපරිවට්ටේ දෙක. ඒ කියන්නේ තර්කයට දාලා මේක තර්කයේ තුලින් අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි ත්‍රිපරිවට්ටේ දෙක. ඊට පස්සේ මේ ගත්ත අවබෝධය අපි ප්‍රත්‍යක්ෂය කරගන්න. ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නේ මේක දකින්න ඕනේ. බුදුහාමුදුරුවෝ අනේක ಜಾති සංසාරම් කියන උදාන වාක්‍ය තුල ඔය දුක නැමැති ගෙය හදන තෘෂ්ණාව නැමැති වඩුව දැක්ක කියලා කියන්නේ ඔන්න ඔය ත්‍රිපරිවට්ටේ තුන ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය මේක දැන් දකින්න ඕනේ. ඒ කියන්නේ සෑම වස්තුවම විශ්වයේ පවතින සෑම දෙයක්ම මේ තියෙන ගහකොළ හරක බාන රූපා උපාලිය අම්මා තාත්තා දරුවෝ මේ ඔක්කොම පවතින්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයෙන්. දැන් මෙන්න මේ ස්වභාවය දකින්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ නසුවිරු සත්‍ය ධර්මයේ සාකච්ඡාවේ අපි පළවෙනි මේකේ අපි මේක කතා කරා. පළවෙනි නැත්නම් දෙවෙනි එකේදී අපි කතා කරා මොකද්ද මේ ස්වභාවය දකින්න බෑ. මේ ස්වභාවය අපිට දකින්න බෑ. මොකද ස්වභාව ධර්මය තුල තියෙන කිසිම දෙයක් අපිට ඒ ඇතිසැටියෙන් ග්‍රහණය වෙන්නේ නැහැ. අපිට ග්‍රහණය වෙන්නේ මේ ස්වභාව ධර්මය තුල තියෙන ඒවා සය ස්පර්ශ ආයතන හරහා මේක විකෘති වෙලා තමයි ග්‍රහණය වෙන්නේ. ස්වභාව ධර්මය සය ස්පර්ශ ආයතන වලින් ඉන්ටර්ෆේස් කරපුවාම එහෙම නැත්නම් ස්වභාව ධර්මය සය ස්පර්ශ ආයතන වලින් ග්‍රහණය කළාම මේක මේ අපේ ශරීරය තුල පංචස්කන්ධය හැටියට පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ මුල පංචස්කන්ධයේ හැටියට ජනිත වෙන්නේ විකෘතිමය ස්වභාවයක්. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් පවතින එක මේ පැත්තට ඇවිල්ලා පංචස්කන්ධය තුලට මේක කන්වර්ට් වුණාම මේක නিত্য සුඛාත්ත වෙලා ඉන්නේ. දැන් ડોක්ටර් කියන කතාව හරියට හරි මේක දැන් මේ මම ගිය සැරේ පැහැදිලි කිරීම ડોක්ටර් තවදුරටත් මේක පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. හරි ඒක තමයි ඔය කියන්නේ. එතකොට එහෙමනම් බුදුහාමුදුරුවෝ දැක්කේ ඔය අනේක ජය සංසාරම් කියන උදාන වාක්‍ය තුල බුදුහාමුදුරුවෝ ඔන්නේ අවස්ථා දෙකම දැක්කා. ඔය අවස්ථා දෙකම දැක්කා. කොහොමද මේ බුදුහාමුදුරුවෝ ස්වභාව ධර්මයේ තුල තියෙන මේ අවස්ථාව දැක්කේ? මේ පැත්තට පෙරුණාට පස්සේ මේක නිච්ච සුඛ අත්ත වෙන එක ප්‍රශ්නයක් නෑ. මොකද ඒකෙන් ශරීරය තුල රසායනික සංයුතියක් ඇති වෙලා උත්තේජනයක් ඇති වෙලා ඒ උත්තේජනය දැනිලා ඒ උත්තේජනය හරහා අපිට පුළුවන් නිච්ච සුඛ අත්ත වෙන ස්වභාවය අපිට අල්ලා ගන්න පුළුවන්. අල්ලා තමයි අජත්තන් කියලා කිව්වේ ඕක. ඒක අල්ලා ගන්න පුළුවන්. නමුත් අර ස්වභාව ධර්මයේ තුල මේ පවතින ස්වභාවය කොහොමද දකින්නේ? මොකද හේතුව ඒක දකින්නවා කියලා කියන්නේ ඔය මෙෂර්මන්ට් එක ගන්නවා කියන එක සය ස්පර්ශ ආයතන වලින් මේක ඉන්ටර්ෆේස් කරනවා කියන්නේ. මේක ඉන්ටර්ෆේස් කරපු ගමන් අනිත් පැත්තට පෙරලෙනවා අකාලිකයි. කාලයක් යන්නේ නැහැ. එකපාරට ඇබ්‍රප්ලි මේක පෙරලෙනවා මේක මේ පැත්ත. එතකොට අරක දකින්න බෑනේ.
ඩොක්ටර්ගේ ප්‍රශ්නේ එතනයි. ඩොක්ටර්ගේ ප්‍රශ්නේ ඩොක්ටර් අහන්නේ ඒ විදිහට පෙරලෙනවා නම් මේක ස්පින් එක චේන්ජ් වෙනවා නම් ස්පින් එක චේන්ජ් වෙනවා කියලා කියන්නේ ප්‍රകൃතියේ තියෙන විකෘතිය වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නිත්‍ය සුඛ අත්ත වෙනවා. අන්න වීම නිසා අපිට අර මුල් අවස්ථාව දකින්න බෑ, ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න ඒ පෙරලීම, ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය, ප්‍රකෘතිමත් ස්වභාවය නිච්ච සුඛ අත්ත බවට විකෘතිය බවට පෙරලෙන ක්‍රියාවලිය කොච්චර ෆාස්ට් කියනවා නම්, කොච්චර වේගවත්ද කියනවා නම් අර පළවෙනි ස්වභාවය අහුවෙන්නේ නැහැ. මේ වේගය වැඩි නිසා, මේ වේගය කියලා කියන්නේ මේක මේ වේගයක් නෑ ඇත්තටම, මේක කාලයක් නෑ, අකාලිකයි. මෙන්න මේ ක්‍රියාවට තමයි අකාලික කිව්වේ. මේ අකාලික නිසා අර පළවෙනි අවස්ථාව අහුවෙන්නේ අපිට. අපිට අහුවෙන්නේ විකෘතිය වෙච්ච දෙවෙනි අවස්ථාව අහුවෙන්නේ. ඩොක්ටර් අහන්නේ දැන් ඒක කොහොමද කරන්නේ කියන එක. දැන් මේ මුළු සාකච්ඡා මාලාවේම පරම මුඛ්‍ය පරමාර්ථය තමයි ආන්න එතන අල්ලා දෙන එක. විපස්සනාව තුලින් කරන්නේ ස්වභාව ධර්මයේ තුල ඇති සැටියේ පවතින ස්වභාවය අපි ග්‍රහණය කරගන්න එක තමයි මේ සාකච්ඡාවේ පරමාර්ථය. මොකද හේතුව ග්‍රහණය කරගත්තාම තමයි මේක විද්‍යාව වෙන්නේ. අපි දැන් ඉන්නේ අවිද්‍යාවේ ගැලිලා. අවිද්‍යාව කියලා කියන්නේ මේක මේ පැත්තට එන විකෘතිය තමයි අපිට අහුවෙන්නේ. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ඇති සැටියෙන් අපි දකින්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව. ස්වභාව ධර්මයේ ඇති සැටියෙන් නොදැකීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එවනම් මේක දැක්කහම අපිට අවිද්‍යාව විද්‍යාව බවට පත් වෙලා විද්‍යාව පහළ වෙනවා. ඔන්න ඔය ක්‍රියාව තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ විද්‍යාව උදපාදී කියලා. මේ හැම දෙයක්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ඇතිසැටියෙන් දැකීම නිසා විද්‍යාව බුදුහාමුදුරුවෝ බුදු වෙලා කිව්වේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විද්‍යාව උදපාදී කියලා කිව්වේ ඔන්න ඔය ක්‍රියාව දැකලා බුදුහාමුදුරුවෝ විද්‍යාව පහළ කරගත්තා කියන එක. ඔය එකක්වත් හරියට එළිය පැහැදිලි වෙලා නැහැ. හරි මේ පැහැදිලි කරගන්න බැරි මොකද මේගොල්ලෝ ඉන්නේ මේ සද්ධර්මයේ පිළිබඳ විෂම සංකල්පයක ඉන්නේ. හරි සංකල්පය මේගොල්ලන්ට අහුවෙලා නැහැ. හරි සංකල්පය අහුවෙච්ච ගමන් ඔය තියෙන හැම වචනයකම හැම දේශනාවකම අන්තර්ගතය හරි ලේසියෙන් එළියට ගන්න පුළුවන්. ඔතන තමයි බුදුහාමුදුරුවෝ කියේ විද්‍යාව උදපාදී කියලා. හරි දැන් ඕක තමයි මේ විපස්සනාව තුළින් කරන්නේ. ඕක තමයි මේක මේ සාකච්ඡාව කරවලේ ඕගොල්ලන්ට මේක තේරෙයි. නිරීක්ෂකයෙක් ඉන්නකොට සය ස්පර්ශ ආයතන වලින් ඉන්ටර්ෆේස් කරපු ගමන් මොකද අර අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ස්වභාවයේ පවතින, ඒ කියන්නේ non conceptualized ස්වභාවයේ පවතින වස්තුව මේ පැත්තට පංචස්කන්ධය තුලට ඇවිල්ලා මේක conceptualize වෙනවා. ඒ කියන්නේ නිච්ච සුඛ අත්ත වෙනවා. ඕක තමයි conceptual. ඕක තමයි ප්‍රපංචය කියලා කියන්නේ. හරි. එළියේ තියෙන මේ දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවය, අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවය මේ අපි සය ස්පර්ශ ආයතන වලින් ග්‍රහණය කරලා මේ පැත්තේ පංචස්කන්ධය හැටියට ජනිත වුණාම, සම්භූත වුණාම මොකද වෙන්නේ? ඒක නිච්ච සුඛ අත්ත වෙනවා. නිච්ච සුඛ අත්ත කියලා දෙයක් යමක් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. non conceptual ස්වභාවය දෙයක් යමක් කෙනෙක් ඇති බවට, ඒ කියන්නේ conceptualized ස්වභාවය බවට පත් වෙනවා. දැන් අපි මේ කරන්න හදන්නේ ආපහු අර ස්වභාව ධර්මයේ තුල පවතින ස්වභාවය දකින්න එකනේ කරන්න හදන්නේ. ඕක තමයි deconceptualize කියන්නේ, නිප්පපඤ්ඤ කියලා කියන්නේ. නිප්පපඤ්ඤ අවස්ථාවට එන්නේ කොහොමද කියන එක තමයි ඔය ડોක්ටර්ගේ ප්‍රශ්නේ. මොකද හේතුව අපිට මේ පෘථග්ජන ස්වභාවයේ ඉන්න අපිට, එහෙම නැත්නම් යෝගාවචර ස්වභාවයේ ඉන්න අපිට යෝගාචර ස්වභාවයේ ඉන්නවා. නමුත් අර මේ විපස්සනාව සම්පූර්ණ කරනකම්, විපස්සනාව කියන එක ඉෆෙක්ටිව්ලි කරනකම් අර ස්වභාව ධර්මයේ තුල සත්‍ය වශයෙන් පවතින අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය ග්‍රහණය වෙන්නේ නැහැ. ඒකයි ડોක්ටර් කියන්නේ. මොකද ඒ ග්‍රහණය කරන්න හදපු ගමන්, මෙෂර්මන්ට් එකක් ගත්ත ගමන් මේ පැත්තට මේක පෙරලෙනවා. මේකට කාලයක් යන්නේ අකාලිකයි. මේ ප්‍රොසෙස් එකට කාලයක් යන්නේ නැහැ. එළියේ තියෙන ඒ ස්වභාවයේ ප්‍රකෘතිමත් ස්වභාවයේ විකෘතිය බවට පත් වෙනවා. කාලයක් යන්නේ නැහැ. අසුරු සැනක්වත් යන්නේ නැහැ. මේක අකාලිකයි කියේ බුදුහාමුදුරුවෝ ටයිම් 0. t = 0 කියලා කිව්වේ එතන. මේ අකාලිකයි කියන වචනය හරියට යොදලා නැහැ කවුරුවත් මේ සද්ධර්මයේ තුල. අකාලික කියන එක බුදුහාමුදුරුවෝ දැම්මේ ඔන්න උතෙන්ට. මොකද හේතුව මෙෂර්මන්ට් එක ගත්ත ගමන් මේක අනිත් පැත්ත ගන්නවා. ඇබ්‍රප්ට්ලි වෙන්නේ. මේක ක්‍රමයෙන් වෙනස් ක්‍රියාවක් නෙමෙයි.
හරි මේක මේ වෙන දැන් ඕක කොහොමද ඔය අවස්ථා දෙකම දකින්න ඕන දුක නැති කරන්න බුදුහාමුදුරුවෝ ඔක දැක්කා කියන එක තමයි. ඔය අවස්ථා දෙකම දැක්කා කියන එක තමයි අනේක ಜಾති සංසාරං කියන උදාන වාක්‍යයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ. හරි දැන් ඔන්නෝක පැහැදිලි කිරීම තමයි අපේ මේ සාකච්ඡා මාලාවේ මුඛ්‍ය පරමාර්ථය. මේක මේ අද සාකච්ඡාවෙන් වෙයිද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ සාකච්ඡා මාලාව තව එකකින් අපි ඉවර කරන්න බලාපොරොත්තුව. සාකච්ඡා මාලාව ඉවර කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඒ කොහොමද අහුවෙන්නේ කියලා. අවස්ථා දෙකම දෙවෙනි අවස්ථාව ප්‍රශ්නයක් නැහැ. ශරීරය තුළ රසායනික උද්දීපනය හරහා දෙවෙනි අවස්ථාව අහුවෙනවා, විකෘතිය අහුවෙනවා. ප්‍රകൃතිය කොහොමද අල්ලගන්නේ කියන එක මේ සාකච්ඡා මාලාව කෙරවලේ ඔයගොල්ලන්ට දැනගන්නම ලැබෙනවා. ඒක 100% sure. ඔය අවස්ථා දෙක හසු කර ගැනීම තමයි උදේවය දකින්නවා කියලා කියන්නේ. උදේ කියලා කියන්නේ මේ ශරීරය තුළ රසායනික උත්තේජනයක් ඇති වෙලා මේ දුක ඇති කරන process එක අජත්තං කියන ස්වභාවය අල්ලා ගැනීම තමයි සමුදේ නැත්තම් උදේ කියලා කියන්නේ. වය කියලා කියන්නේ ස්වභාව ධර්මය තුළ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන් ත්‍රිපරිවට්ටයෙන් ගැනීම. ප්‍රත්‍යක්ෂය විතර නෙවෙයි ත්‍රිපරිවට්ටයෙන් ගැනීම දැනුම අවබෝධයේ ප්‍රත්‍යක්ෂය තුළින් ඒක ගැනීම තමයි වය කියලා කියන්නේ. උදේ වය දකින ක්‍රියාවලිය කළ යුත්තේ මහණෙනි ඔය සෑම දෙයකම කළ යුත්තේ මහණෙනි උදේ වය දැකීම පමණමයි. උදේ වය දකින ක්‍රියාවලිය තමයි අතරදිපට්ඨානය තුළ තියෙන්නේ. ඕක තමයි අපි මේ පැහැදිලි කරේ. දැන් ගොඩක් දුරට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ අර අන්තිම ටික ඇරෙන්න නැත්නම් මුලම ටික ඇරෙන්න. මේක කොහොමද මේ මෙෂර්මන්ට් එක ගන්නකොට මේ චේන්ජ් එක අහුවෙන්නේ කොහොමද කියන එක තමයි දැන් පැහැදිලි කරගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. හරි දැන් ડોක්ටර්ගේ ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඒ ප්‍රශ්නෙට පිළිතුර තාම ඔයගොල්ලන් ලැබුණේ නැහැ. නමුත් මේ සාකච්ඡා මාලාව කරවලේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙට පිළිතුර අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක තමයි මේ සාකච්ඡා මාලාවේ මුඛ්‍ය පරමාර්ථය. ඕකේ. ඒකෙන්ද මේ සාකච්ඡා මාලාව අපි දැනට මෙහෙම කරගෙන යමු. හරි. ගියාම ડોක්ටර්ගේ ප්‍රශ්නෙට පිළිතුර සම්පූර්ණ පිළිතුර ලැබෙනවා. මේ කෙරවලේ ලැබෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ ඔයාට තමයි ඔය සංසිද්ධිය සිද්ධ වෙන්නේ. වෙන ඔයා අහල පහල ඉන්න අයට ඒක වෙන්නේ නැහැ. ඒගොල්ලොත් ඔය ස්වභාවය හරියට මෙෂර්මන්ට් එක ගන්නවා නම් විතරයි ඒගොල්ලන්ට වෙන්නේ. දැන් අපි ඔක මෙහෙම කරාම ඔක අපි උතනින් ගත්තොත් එහෙම කරදරයි. අපි ආපහු මුලට යමුකෝ ડોක්ටර්. මුලට යමුකෝ. දැන් බුදුහාමුදුරුවෝ අපි මේ විදිහට පටන් ගමු ධම්ම සාකච්ඡා පටන් ගමු. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරෙත් ඒ තුලින්ම ලැබෙනවා ඩෙෆිනිට්ලි. හරි. අපි මෙහෙම පටන් ගමුකෝ. දැන් ડોක්ටර් බුදුහාමුදුරුවෝ කිව්වා මේ බාහිර වස්තුව කියන්නේ ඔය අපිට පේන ගහකොළ හරක බාන කඳු ඇටි වාහන රූප උපාලිය අම්මා තාත්තා දරුවෝ ඔය ඔක්කොම හැදිලා තියෙන සය ධාතුවෙන් කියලා කිව්වනේ බුදුහාමුදුරුවෝ. ඕක තමයි කාටවත් වෙනස් කරන්න බැරි බුදුහාමුදුරුවෝ කියපු ධර්මතා හතරෙන් පළවෙනි එක. හරි. ඒ කියන්නේ මේ ඔක්කොම හැදිලා තියෙන්නේ සය ධාතුවකින්. මොනවද සය ධාතුව? ආපෝ තේජෝ වායු පඨවි කියන හතරයි ආකාශ ධාතුව කියන පස්වෙනි එකයි විඥාන ධාතුව කියන හයවෙනි එකයි. විඥාන ඥායතනය කිව්වේ ඒකට. හරි. එතකොට ඔය ධාතු හයෙන් තමයි හැදලා තියෙන්නේ. දැන් ඔය හයම ડોක්ටර් බවදත්ත. හරි. දැන් ওই බවදත්ත එක ආකාරයකට සකස් වුනහම ශක්තියින් වෙනවා. තවත් ආකාරයකට සකස් වුනහම ඒවායේ පදාර්ථමය ස්වභාවයෙන් දකිනවා අපි. හරි. කොහොම හරි අන්තිමටම ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක වෙන්නේ බවදත්තය. දැන් මේ බවදත්තය ගැන අපි ඕනවටත් වැඩිය පැහැදිලි කරලා තියෙනවා. නමුත් බවදත්තය කියන එක මේ ආය පාරක් කිව්වට වරදක් නැහැ. බවදත්තය කියලා කියන්නේ දත්තය නෙමෙයි. හරි. දත්තය හදන්න ඕනේ. දත්තය හේවත් සංසිද්ධිය හැදීමට අවශ්‍ය කරන සාධක වලට තමයි බවදත්තය කියලා කියන්නේ. බවදත්තය කියන්නේ මේ නිශ්චිත සංසිද්ධියක් එහෙම නැත්නම් දත්තයක් නෙමෙයි. බවදත්තය කියලා කියන්නේ මේ දත්තය එහෙම නැත්නම් සංසිද්ධිය හදන්න ඕනේ සාධක වල ගොනුවක්. මේ ගොනුවට තමයි බවදත්තය කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ තියෙන ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක ඔය කියන්නේ ශේෂ්ත්‍ර ඔක්කොම හැදිලා තියෙන්නේ ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක වෙච්ච මේ බවදත්තයෙන් තමයි හැදිලා තියෙන්නේ. බවදත්තය කියන්නේ එමනම් මේක ඇවිල්ලා සාධකවල ගොනුවක්. සංසිද්ධිය නැත්තම් දත්ත හදන්න ඕනේ සාධකවල ගුණුවක්. මේක හරියට මේ ඔයගොල්ලන්ගේ අවබෝධයට ගන්න. මේක හරිම වැදගත්. බවදත්තයයි දත්තයයි අතර තියෙන වෙනස තේරුම් ගන්න. ඔය බවදත්තයට තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල වේව් ෆෝම් එක කියලා කිව්වේ.
වේව් ෆෝම් එක කියලා කියන්නේ අර සාධකවල ගුණයක් විතරයි. මේක සාධකයේ බවට පත් වෙන්න එහෙම නැත්නම් සෝරි මේක දත්තේ බවට පත් වෙන්න සංසිද්ධිය බවට පත් වෙන්නත් පුළුවන් පත් නොවෙන්නත් පුළුවන්. හරි ඉන්ඩිටර්මිනිස්ටික් කිව්වේ එතනයි. හරි එහෙමනම් භව දත්තය කියලා කියන්නේ දත්තය එහෙම නැත්නම් සංසිද්ධිය හදන්න ඕනේ සාධක. අයිස් කැටය තුල සීතල නැහැ. අයිස් කැටය තුල තියෙන්නේ සීතල හදන්න ඕනේ සාධක. බුදුහාමුදුරුවෝ ඒකයි කිව්වේ අයිස් කැටය තුල තියෙන්නේ සීතලම් පී ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ මේ ජාතිය එහෙම නැත්නම් සත්පුද්ගල දෘෂ්ටිය ඇතිවීම එහෙම නැත්නම් ව්‍යාධිය කියන්නේ ලෙඩ දුකටපත් වීම මහලු වීම මරණය නෙමෙයි දුක. ආතතිය තියෙන්නේ එතන නෙමෙයි. ආතතිය ඇති වෙන්නේ මෙන්න මේ හතර සංසිද්ධිය ඇති කරන සාධක තුල. ඒකයි කිව්වේ ජාතිපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ කියලා ඉවරලා. හරි එහෙනම් මේ P කියන එක භව දත්තය කියන එක මුළු සද්ධර්මයේ පුරාම තියෙනවා. කජ්ජනීය සූත්‍රයේ මුළු සූත්‍රයේ පුරාම තියෙන්නේ P භව දත්තේ තියෙන්නේ. භව දත්තේට වෙන දේ තමයි මේ කජ්ජනීය සූත්‍රය ඇතුලේ තියෙන්නේ. ඒතකොට භව දත්තේ තමයි මේ මූලික අභිඥා දේශනාවේ මූලිකම තැන පටන් ගන්න තැන. මේක හරිම වැදගත්. භව දත්තේ කියන්නේ සංසිද්ධිය එහෙම නැත්නම් දත්තේ කෙරවලේ දත්තය හදන්න ඕනේ සාධක. මේ සාධකවල ගුණ වලට තමයි භව දත්තේ කියලා කියන්නේ. මේක හරි වැදගත්. හරි දැන් භව දත්තෙන් තමයි දැන් උදාහරණයකට ගන්නවා ආපෝ තේජෝ වායු පඨවි කියන්නේ මොනවද? අපි ආපෝ කියන්නේ මොකද්ද? ආපෝ කියලා කියන්නේ ගලන බව. ආපෝ කියන්නේ ගලන බව. තේජෝ කියලා කියන්නේ උණුසුම් නැත්නම් සීතල උෂ්ණත්වයක් ඇති බව. හරි එතකොට වායෝ කියලා කියන්නේ හමන බව. හරි පඨවි කියලා කියන්නේ මොකද්ද? තද බව. මේ ඔක්කොම භව දත්ත. හරි එතකොට ඔය ඔක්කොම ආපෝ තේජෝ වායු පඨවි කියන්නේ කෙලින්ම භව දත්ත. ඊට පස්සේ මේ ආකාශ ධාතුවේ මොනවද තියෙන්නේ? ආකාශ ධාතුවේ තියෙන ශේෂ්ත්‍ර. ශේෂ්ත්‍ර හැදිලා තියෙන්නේ මොනවද? දත්ත වලින්. ඒත් භව දත්ත. හරි ඊට පස්සේ කිරණ විකිරණ හැදිලා තියෙන්නේ මොනවද? ඒත් දත්ත වලින්. ඒවත් භව දත්ත. ඊට පස්සේ විඥානඤ්ඤායතනෙ කියන එක ඒකේ තියෙන්නේ පියෝ දත්ත. ඒවා තියෙන්නේ භව දත්ත හැටිය. මේ ඔක්කොම මුළු විශ්වයේ තියෙන හැම වස්තුවක්ම හැදිලා තියෙන්නේ භව දත්ත වලින්. හරි දැන් මේ භව දත්ත කියන කතාව තේරුම් ගන්න ඕනේ. භව දත්තේ කියලා කියන්නේ දත්තය නෙමෙයි. සංසිද්ධිය නෙමෙයි. හරි භව දත්තේ කියලා කියන්නේ සංසිද්ධිය හදන්න ඕනේ සාධක තියෙන. මේ සංසිද්ධිය හැදිලා නැහැ තාම. සංසිද්ධිය හැදෙයිද නැද්ද කියන එක දන්නෙත් නැහැ. අන්න ඒ සංසිද්ධිය හැදෙයිද නැද්ද කියන එක නොදන්නකම තමයි අපි කිව්වේ ඉන්ඩිටර්මිනිස්ටික් කියලා. බුදුහාමුදුරුවෝ අව්‍යාකෘතයි කියලා කිව්වේ ඔන්න ඔතන. ඉන්ඩිටර්මිනිස්ටික් කියලා කියන්නේ අව්‍යාකෘත කියන එක. හරි එතකොට මේ භව දත්තේ බවට පෙරලෙයිද නැද්ද කියන්නේ කවුරුවත් දන්නේ නැහැ. හරි මේක පෙරලීම හෝ නොපෙරලීම සිද්ධ වෙන්නේ නිරීක්ෂකයෙන් නැත්නම් මෙෂර්මන්ට් එකක් ගන්න නැත්නම් ස්පර්ශ ආයතන වලින් මේක ඉන්ටර්ෆේස් කරයිද නැද්ද කියන එක උඩ තමයි ඒක දත්තේ බවට පෙරලෙයිද නැද්ද කියන එක ඩිටර්මයින් වෙන්නේ. එතකම් මේක ඉන්ඩිටර්මිනිස්ටික්. හරි ඕක තමයි මේ ක්වොන්ටම් ෆිසික්ස් වල වේව් ෆෝම් එක කිව්වේ. නැත්නම් ප්‍රොබැබිලිස්ටික් ස්ටේට් එක කියලා කිව්ව ඔය භව දත්තේට. භව දත්තේ කියන්නේ ඔය වේව් ෆෝම් එක කියන එක ඕක තියෙන ලිටරලි වේව් එකක් හැටියට ගන්න එපා. හරි ඕක ඇවිල්ලා ශේෂ්ත්‍රයක්. හරි දැන් ඕක ශේෂ්ත්‍රයන්නේ දැන් ඕක තියෙන්නේ මේ ඉන්ඩිටර්මිනිස්ටික්. ඕක පෙරලෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ කවුරුවත්. හරි ඒ නිසායි ඔය භව දත්තේට තමයි ඔය සයන්ටිස්ට්ලා අද කියන්නේ වේව් ෆෝම් එක කියලා කියන්නේ භව දත්තේට. දැන් එතන හරියද ડોක්ටර්? මොකද භව දත්තේ කියන එක ඉන්ඩිටර්මිනිස්ටික්. මේක මේ පෙරලෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. පෙරලීම හෝ නොපෙරලීම සිද්ධ වෙන්නේ මෙෂර්මන්ට් එකක් ගන්නවද එහෙම නැත්නම් ස්පර්ශ ආයතන වලින් මේක ඉන්ටර්ෆේස් කරනවද නැද්ද කියන සංසිද්ධියට කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. එතකම් මේක ඉන්ඩිටර්මිනිස්ටික්. හරි. එතකොට එහෙමනම් ওই භව දත්තේට තමයි මුළු විශ්වයේම හැදිලා තියෙන හැම වස්තුවක්ම හැදිලා තියෙන භව දත්තේ. ඔය භව දත්තේ පවතින්නේ අර කියන විදිහට probabilistic indeterministic state එක පවතින්නේ. මේක මේ පෙරලෙයිද නැද්ද වස්තු දත්තේ බවට පෙරලෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ.
පෙරලෙන්නේ අද බුදුහාමුදුරුවෝ කියව අනේක ජය සංසාරං කියන උදාන වාක්‍යයේදී කිව්වාගේ මේක දැක්කොත් විතරයි මෙෂර්මන්ට් එකක් ගත්තොත් විතරයි පෙරලෙන්නේ. එතකම් මේක තියෙන ඉන්ඩිටර්මිනිස්ටික් අව්‍යාකෘත අවස්ථාවක තියෙන්නේ. හරිද? ඒ ටික හරිද? හරි? දැන් එතකොට කොහොම හරි එතකොට හොඳට මතක තියාගන්න ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල වේව් ෆෝම් එක එහෙම නැත්තම් මේ මොනවද මේ probabilistic state එක කියලා කියන්නෙම බවදත්තේට. බවදත්තේ තියෙන්නේ අන්න බවදත්තේ තමයි පවතින්නේ. ඒකට තමයි අරගොල්ලෝ අර scientific terms අරගෙන science පැත්තෙන් ඒගොල්ලෝ කියනවා ඕක තමයි වේව් ෆෝම් එක probabilistic state එක කියලා. බවදත්තේ තමයි උතන තියෙන්නේ. දැන් එතකොට දැන් අපි කිව්වා දැන් මේක අපේ ආපහු පොඩ්ඩක් මුල පොඩ්ඩක් මතක් කරොත් එහෙම අපි දන්නවා මේ ග්‍රීක ජාතිකයෝ කාලේ ග්‍රීක බුදුහාමුදුරුවන්ගේ සමකාලීන වෙන හිටපු ග්‍රීක ෆිලොසොෆර්ස්ලා ඉස්සරලාම කිව්වා ඔය බාහිර වස්තුව හැදිලා තියෙන්නේ ඇටම් වලින් කියලා. හරි ඒගොල්ලෝ තමයි කිව්වේ ඔය ඇරිස්ටෝටල්ලා වගේ මට මතක නෑ. තව කීප දෙනෙක් හිටියා නම් මතක නෑ ඒගොල්ලන්ගේ. කොහමරි බුදුහාමුදුරුවන් සමකාලීව පයිතිගරස් හිටියේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙන කාලේ තමයි පයිතිගරස් ග්‍රීසියේ ජීවත් වුනේ. හරි ඒ කියන්නේ ඔය ඊට පයිතිගරස්ට පොඩ්ඩක් කලින් තමයි ඇරිස්ටෝටල්ලා හැම හිටියේ. ඔය කියන්නේ ඔය සමාන කාලවල තමයි ඒගොල්ලෝ කිව්වා මේ බාහිර වස්තුව හැදිලා තියෙන්නේ බිල්ඩින් බ්ලොක් එක තමයි ඇටම් කියලා කිව්වා. ඔය ඇටම් කියන වචනේ ආවේ ග්‍රීක ශබ්දකෝෂයෙන් ආපු වචනයක් ඕක. ඒගොල්ලෝ කිව්වේ මොකද? චීස් කෑල්ලක් අරගෙන කපාගෙන යනකොට එක්තරා අවස්ථාවක එනවා මේක බෙදන්න බැරි. කපලා බෙදන්න බැරි ඉන්ඩිවිසිබල් අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාවට ඒගොල්ලෝ කිව්වා ඇටම් කියලා. හරි එතකොට එහෙනම් ওই බුදුහාමුදුරුවෝ උපදින්න ඉස්සර කියලා කියන්නේ 600 BC 600 BC වල මේ කියන්නේ ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු 600ක් 650කට ඉස්සර වෙලා තමයි ඔය ඇටම් කියන සංකල්පය ආවේ. හරි ඔය සංකල්පය තමයි පැවතුනේ 1890 ගණන් 1900 වෙනකන් 1897 මට මතක හැටියට 97 දී ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා මේ ඉලෙක්ට්‍රෝන එක හොයා ගන්නකම් ඒ කියන්නේ ඇටම් එකටත් වැඩිය කුඩා ඇටම් එක ඇතුලේ තියෙන කුඩා සංරචකයක් කුඩා මේ අංශුවක් හොයා ගන්නකම් මේ සංකල්පය තමයි පැවතියේ. හරි ඒ කියන්නේ 600 BC වල ඉඳගෙන 1897 1900 වෙනකන් 900 600යි 2500ක් අවුරුදු 2500ක් පැවතුනේ මේ ඇටම් කියන එක තමයි කුඩාම කඩන්න බැරි කුඩාම අංශුව හැටියට මේ ලෝකයේ විශ්වාසය තිබුණේ මේ ඇටම් කියන සංකල්පය තුළ අවුරුදු 2500ක්. ඔය ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා තමයි කිව්වේ නෑ ඔය ඇටම් වලින් නෙමෙයි හැදිලා තියෙන්නේ ඔය ඇටම් වලටත් වැඩිය කුඩා බ්ලොක් එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ජේ.ජේ. තොම්සන් එදා ඉලෙක්ට්‍රෝන කියන සංකල්පය දාපහම මිනිස්සු hina වුණා යාට. හරි මේක තවත් කොහෙද කඩන්න තියෙන්නේ කඩන්න බැරි එක ඇටම් නම් තවත් කොහෙද කඩන්න මේක ඇතුලේ කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා. එයා තමයි කිව්වේ මේක හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වලින් මේක ඇතුලේ ඉලෙක්ට්‍රෝනොත් තියෙනවා කියලා කිව්වා. හරි ඊටත් පස්සේ අවුරුදු 50කට විතර පස්සේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන ආදයා තමයි මේ කිව්වේ මේක ඉලෙක්ට්‍රෝන විතරක් නෙවෙයි මේකේ තියෙන ප්‍රෝටෝනුත් තියෙනවා නියුක්ලියස් එකක් තියෙනවා කියලා. දැන් ඔය මොඩල් එක ඉදිරිපත් කරේ 1800 ගණන් වල අන්තිම හරිය 90 විතර. එතකොට අවුරුදු 2500කට පහේ තමයි වෙනස් වුනේ මේක හැදිලා තියෙන්නේ නෑ. ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක ඉලෙක්ට්‍රෝන and protons එහෙම නැත්නම් නියුක්ලියර් මේ ඉලෙක්ට්‍රෝන and proton කියලා. ඊට පස්සේ 1900 එතන ඉඳගෙන 1800 ගණන් වල අන්තිමේ ඉඳගෙන 1970ට එනකම් මේ අපි ඉපදුනාට පස්සේ තමයි මිනිස්සු කිව්වේ ඔය ප්‍රෝටෝන නෙමෙයි නියුක්ලියස් එක හැදිලා තියෙන්නේ ක්වක්ස් වලින් කියලා. ක්වක්ස් වලින් කියලා. ඒකට එහෙනම් 1970 තමයි ෆන්ඩමෙන්ටල් පාටිකල් බ්ලොක් එක ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක්ස් ඉලෙක්ට්‍රෝන and ක්වක්ස් කියලා කිව්වේ 1970 අපි ඉපදුනාට පස්සේ. අපිට ඉස්කෝලේ ඒවා ඉගෙනුවේ නැහැ. ඒ කාලේ ඉගෙනුවේ නැහැ අපිට ඉස්කෝලේ දැනගෙන හිටියට ඉගෙනුවේ නැහැ. එතකොට 1970 තමයි ක්වක්ස් වලින් හැදලා තියෙනවා කියලා. ඊටත් පස්සේ මේ 2000 මුල හරිය තමයි 1990 අග හරිය 2000 මුල හරිය තමයි කිව්වේ නෑ ඕක නෙමෙයි මේකේ බිල්ඩින් බ්ලොක් එක මේකේ බිල්ඩින් බ්ලොක් එක මොනවද ක්වොන්ටම් ෆීල්ඩ් කියන කතාව ආවේ එතනින්. මේක හැදුනේ ක්වොන්ටම් මූලධර්ම තිබ්බ 1920 ගණන් වල මොනවද බෝන හයිසන්බර්ග්ලා ෂෝඩින්ගර්ලා එහෙම තමයි 1920 ගණන්. නමුත් ඔය ක්වොන්ටම් ෆීල්ඩ් කියන තියරි එක ආවේ මේ 2000 දී. මේ බොහොම මෑතක ආපු තියරි එකක් තමයි ක්වොන්ටම් ෆීල්ඩ් කියන එක. දැන් ඔය ක්වොන්ටම් ෆීල්ඩ් තමයි අපි ගිය සැරේ ධර්ම සාකච්ඡාවෙන් කතා කරේ මේ රූප කලාප 17
රූප කලාප 17 තමයි ඔය ක්වොන්ටම් ෆීල්ඩ් 17 කියලා ඉවරලා. හරි ක්වොන්ටම් ෆීල්ඩ් 17. ඒතකොට බුදුහාමුදුරුවෝ මොකද කරේ? අවුරුදු 2500කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මොකද කරේ? ඔය රූප කලාප 17 එහෙම නැත්නම් ක්වොන්ටම් ෆීල්ඩ් 17 එයා දැම්ම පොදු අම්බ්‍රෙල්ලා ෆීල්ඩ් එකකට දැම්මා. මේ එයා කිව්වා සංඥා කියලා ඉවරලා. සංඥා කියලා කිව්වේ අන්නේ අම්බ්‍රෙල්ලා ෆීල්ඩ් එක. බුදුහාමුදුරුවෝ කිව්වා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ ඇතුළු පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සංඥා ජාලයක් කියලා කිව්වා. එහෙම නැත්නම් මේක සංඥා ජාල කියලා කිව්වා. ඔය සංඥා ජාල කියලා කියන්නේ ඔය අද ඔය විද්‍යාඥයෝ කියන ක්වොන්ටම් ෆීල්ඩ් එකට. ඉතින් බුදුහාමුදුරුවෝ වචනේ මාගදී වචනේ තමයි ජාලය කියන්නේ. ජාලය කියන එක ෆීල්ඩ් එකක්. හරි? බුදුහාමුදුරුවෝ එතනින් නැවතුනේත් නැහැ. සංඥා ජාල එහෙම නැත්නම් ක්වොන්ටම් ෆීල්ඩ් එකෙන් බුදුහාමුදුරුවෝ නැවතුනේත් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා ඊට පස්සේ මේ සංඥා ජාලය හැදිලා තියෙන්නේ දත්ත වලින් කියලා. හරි මේක තමයි මේ ඉන්ෆර්මේෂන් සංඥා කියලා කියන්නේ මේ ඉන්ෆර්මේෂන්. එහෙමනම් මේ සංඥා ජාලය හැදිලා තියෙන්නේ ඉන්ෆර්මේෂන් වලින්. අද ඉන්න මේ ක්වොන්ටම් තියරිටිකල් ෆිසිසිස්ට්ලට තාම මේ ප්‍රොබ්ලම් එකක් වෙලා තියෙනවා මේක එකපාරට කියන්න බැරුව මොනවද මේ ක්වොන්ටම් ෆීල්ඩ් එක හැදිලා තියෙන්නේ දත්ත ඉන්ෆර්මේෂන් වලින් කියලා තාම හරියට කියපු තරම් මට ඇහිලා නැහැ. හරි මේගොල්ලන්ට තාම ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරන්ට ඒක ප්‍රශ්නයක් උනේ නෑ. බුදුහාමුදුරුවෝ සංඥාව කියලා කිව්වෙම ඉන්ෆර්මේෂන් එකට. මේගොල්ලෝ මේක ක්වොන්ටම් කතන්දරෙන් අරගත්ත නිසා මේගොල්ලන්ට තාම ක්වොන්ටම් ෆීල්ඩ් එක ඇදලා තියෙන්නේ. දත්ත වලින් නැත්නම් ඉන්ෆර්මේෂන් වලින් කියන සංසිද්ධියට තාම ඩිරෙක්ට්ලි එන්න බැරි වුණා. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා ක්වොන්ටම් ෆීල්ඩ් එකට බුදුහාමුදුරුවෝ දීපදිනවා සංඥා ජාලේ. සංඥා කියලා බුදුහාමුදුරුවෝ කරේ අදහස් කරේ දත්ත එහෙම නැත්නම් මේ ඉන්ෆර්මේෂන් කියන අවස්ථාවට. එහෙමනම් අද ලෝකයේ මේ මුළු විශ්වයම හැදිලා තියෙන ෆන්ඩමෙන්ටල්ම බිල්ඩින් බ්ලොක් එක වෙන්නේ මොකද්ද? සංඥාව. නැත්තම් දත්තය නැත්තම් ඉන්ෆර්මේෂන් කියන එක. ඔය දත්තය කියන එකේ ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තියෙනවා භවදත්ත ස්වභාවය තියෙනවා. අනිත් එක සංසිද්ධිමය දත්ත ස්වභාවය තියෙනවා. භවදත්ත ස්වභාවයයි සංසිද්ධිමය දත්ත ස්වභාවයයි ගැන අපි පෞගේ සාකච්ඡාවල ගොඩක් දුරට විස්තර කරලා තියෙනවා. අපි තා පොඩ්ඩක් මේක ගැන විස්තර කරමු ඉස්සරහට. හරි? එහෙමනම් අපිට දැනගන්න ඕනේ අද විශ්වය හැදිලා තියෙන ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක මොකද්ද? සංඥාව. නැත්තම් දත්තේ නැත්තම් ඉන්ෆර්මේෂන් කියන එක. ඒක පවතින්නේ ෆීල්ඩ්ස් හැටියට. එක පවතින ෆීල්ඩ්ස් හැටියට. ෆීල්ඩ්ස් බුදුහාමුදුරුවෝ කිව්වාද ක්වොන්ටම් ෆිසික්ස් කියනවා ස්ටෑන්ඩඩ් මොඩල් ඔෆ් ක්වොන්ටම් ෆිසික්ස් කියන එක ඒගොල්ලොත් කියනවා ඒක තියෙන්නේ සංඥා ජාල 17කින් කියලා. එහෙම නැත්නම් මොනවද ක්වොන්ටම් ෆීල්ඩ් 17කින් කියලා කියන බුදුහාමුදුරුවෝ කියනවා සංඥා ජාල 17ක් කියලා. ක්වොන්ටම් ෆීල්ඩ් 17 මේගොල්ලෝ කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා මීට අවුරුදු 2500කට කලින් කිව්වා මේක හැදිලා තියෙන්නේ සංඥා ජාල 17කින් කියලා. සංඥා ජාල 17ට අර ප්‍රසාද 4 එකතු වුනහම තමයි 21 වෙන්නේ. රූප කලාව 21 කියලා කිය බුදුහාමුදුරුවෝ ඒක. අපි එකෙන් මේ අයින් කරා මේ ප්‍රසාද ටික අයින් කරපුවාම අපිට ඉතුරු වෙනවා 17ක්. ඒ ඔය 17 තමයි බුදුහාමුදුරුවෝ සංඥා ජාල කිව්වේ. ඒක හැදිලා තියෙන දත්ත ඉන්ෆර්මේෂන්. සංඥා කියන්නේම දත්ත ඉන්ෆර්මේෂන්. හරි? ඉතින් එහෙමනම් අපේ මේ ව්‍යායාමය නැත්නම් මේ උත්සාහය මේ සද්ධර්මයේ තේරුම් ගන්න ක්වොන්ටම් ෆිසික්ස් තුලින් බුදුහාමුදුරුවෝ ක්වොන්ටම් කතාව කිව්වේ මේගොල්ලෝ නෙමෙයි. මේ ෂෝඩින්ගර්ලා මැක්ස් ප්ලැන්ක්ලා එහෙම නැත්නම් ඔය අයින්ස්ටයින්ලා නෙමෙයි මේ ක්වොන්ටම් කතාවගේ අපේ බුදුහාමුදුරුවෝ මේට අවුරුදු 2500කට ඉස්සර වෙලා මේක කේවට්ට සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සංගරාව සූත්‍රයේ අරගෙන අපි පැහැදිලි කරා බුදුහාමුදුරුවෝ මේක කොතනද කියලා තියෙන්නේ කොහොමද කියලා තියෙන්නේ කියන එක පැහැදිලි කරලා මේ නොයසුරු සත්‍ය ධර්මය තුනේ නොයසුරු සත්‍ය ධර්මය තුන අවණන් හැම කේවට්ට සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ මේ ක්වොන්ටම් කතන්දරේ ඉර්ධි ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය බුදුහාමුදුරුවෝ කියන්නේ මල්ටිවර්ස් ගැන. ඒ කියන්නේ මේ පැරලල් යුනිවර්ස් ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ. ආදේශනා ප්‍රාතිහාර්ය ගැන. එතකොට මේ 이르දි ප්‍රාතිහාර්ය බුදුහාමුදුරුවෝ කියන්නේ තන්නේ කරම ක්වොන්ටම් මූලධර්ම. ගෙඩි පිටින් කියලා ගත්තොත් තනි කරම 1 to 1 අද වෙයි මේගොල්ලෝ කතා කරන ක්වොන්ටම් මූලධර්ම තමයි කේවට්ට සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සංගරව සූත්‍රයේ කෙලින්ම තියෙන්නේ. හරි කෙලින්ම තියෙන්නේ. එහෙනම් මේ ක්වොන්ටම් කියන කතාව 아무තු දෙයක් වෙන්න බෑ. විද්‍යාවක් ඉගෙන ගන්න ඕනේ නෑ මේ ක්වොන්ටම් කතාව දැන් අපේ බුදුහාමුදුරන්ගේ සූත්‍ර දේශනාවේ සූත්‍ර පිටකය තුල මේක තියෙනවා.
තියෙන විශේෂම දැන් තුන තමයි මම කිව්වේ කේවට්ට සූත්‍රය, සාමාන්‍යඵල සූත්‍රය, සංග්‍රහ සූත්‍රය. මේ සාමාන්‍යඵල සූත්‍රයේ 72 මට මතක හිටිට ඡේදය, කේවට්ට සූත්‍රයේ තනිකරම ඡේදයක් වෙන් වෙලා තියෙනවා මම කියලා ඇති ඒක. ලෝට මොනවද නොඇසු විරු සත්‍ය ධර්මයේ තුන සාකච්ඡාවේ ඒක තියෙනවා. එතකොට එහෙමනම් මේක වැදගත්. මේ ක්වොන්ටම් මූල ධර්මය අපේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරේ. මේකට හැම අවුරුද්දෙම එක විද්‍යාඥයාට මේකට නොබෙල් ප්‍රයිස් දීලා තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ කියප එක රිපීට් කරලා. බුදුහාමුදුරුවෝ කියපු එක 1 to 1 අරගෙන මේගොල්ලෝ නොබෙල් ත්‍යාග ගත්තා. මේ නොබෙල් ත්‍යාග ඔක්කොම දෙන්න තිබ්බේ අපේ බුදුහාමුදුරුවන්ට. මේ විද්‍යාඥයන් මේ මෝඩ වහන්සේලා මේගොල්ලෝ මොනවද මේ තියරිස් හැටියට ඉදිරිපත් කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු 이르දි ප්‍රාතිහාර්යය, ආදේශනා ප්‍රාතිහාර්යයි, අනුශාසනා ප්‍රාතිහාර්යය කියන ප්‍රාතිහාර්ය තුන ඇතුලේ බුදුහාමුදුරුවෝ කියපු ක්වොන්ටම් මූලධර්ම ටික ඔය ඉදිරිපත් කරන්නේ. මේගොල්ලෝ දන්නවනම් ලැජ්ජා වෙනවා. මේක අපිට කලින් මේ බුදුහාමුදුරුවෝ මේක ඉදිරිපත් කරලා තියෙන බව මේගොල්ලෝ දන්නවා නම් මේගොල්ලෝ ලැජ්ජ වෙනවා. සමහරවිට දන්නේ නැතුව ඇති. හැබැයි අයින්ස්ටයින් දැනගෙන හිටියා. අයින්ස්ටයින්ට ප්‍රශ්නේ වෙලා තිබ්බේ මේක ගලප ගන්න විදිය. ඒකයි අයින්ස්ටයින් කිව්වේ මේ ක්වොන්ටම් මූලධර්ම වල කොතන හරි වරදක් තියෙනවා කියලා. එයා කිව්වා ඒ වෙනකොට ඉදිරිපත් කරලා තිබ්බ ඔය නීල්ස් බෝලා වගේ නීල්ස් බෝලක තිබ්බ දීර්ඝ සංවාදයක් තිබ්බාගේ ලොකු ඩිබේට් එකක් තිබ්බා. අයින්ස්ටයින් පිළිගත්තෙම නැහැ ක්වොන්ටම් මූලධර්ම ඒගොල්ලෝ කියන විදියට පිළිගත්තේ නැහැ. මොකද හේතුව අයින්ස්ටයින් මේ බුදුහාමුදුරුවෝ කියපු ක්වොන්ටම් සංසිද්ධිය ගැන තරමක් දුරට එයා දැනගෙන හිටියා. දැනගෙන හිටියට එයාට ගලප ගන්න බැරුව හිටියේ. නමුත් එයා මෙතන යම්කිසි දැනීමක් එයාට තිබ්බ නිසා අපේ බුදුහාමුදුරුවන්ගේ ඉදිරිපත් කරපු ක්වොන්ටම් මූලධර්ම ගැන දැනීමක් තිබ්බෙන්ද අයින්ස්ටයින්, නීල්ස් බෝලා, බෝන හයිසන්බර්ග්ලා කියපෝ ක්වොන්ටම් සංසිද්ධිය එක හැටියට මේගොල්ලෝ කියප හැටියට පිළිගත්තේ නැහැ. පිළිගන්නේ නැතුව මේ ලොකු ආගියුමන්ට් එකක් ලොකු මේ සංවාදයක් ගියා ඒ දෙන්න අතර අවුරුදු ගාණක් ගිහිල්ලා මේ දැන් ඉන්න විද්‍යාඥයෝ කියන අයින්ස්ටයින් මේ සංවාදයෙන් පෙරදුනාය කියලා. මං හිතන්නේ පෙරදුනා කියලා. අයින්ස්ටයින් හරි ප්‍රොබ්ලම් එක තියෙන්නේ අයින්ස්ටයින්ට මේක සද්ධර්මයේ තියෙන මේ ක්වොන්ටම් විද්‍යාව, ක්වොන්ටම් මූලධර්ම අද තියෙන මේ ක්වොන්ටම් විද්‍යාවත් එක්ක ගලප ගන්න බැරි වුණා යාට. හරි අපි බලමු මේක මොකද්ද කියලා ඉස්සරහට අපි බලමු තව ටිකක්. හරි. දැන් පොඩ්ඩක් මේක අහන්නකෝ. දැන් ඔය ෆීල් කියන කතාව හරියට තේරුම් ගන්නකෝ. මේක තේරෙන්නේ නැහැ. වචන කිව්වට මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ෆීල්ඩ් එකක් කියලා කියන්නේ මේ මුළු විශ්වයේම පැතිරලා තියෙන අස්සක් මුල්ලක් නෑර පැතිරලා තියෙන යම්කිසි සංසිද්ධියක්. මේක සංසිද්ධියක්. හරි. මේක පැතිරලා තියෙනවා. දැන් උදාහරණයකට ගන්නකො මේ කාමරයේ ඇතුලේ අපි ගත්තොත් උෂ්ණත්වය ගන්නකො. කාමරයේ ඇතුලේ තැන් වල එක පොයින්ට් එකේ උෂ්ණත්වය වෙනස්නේ. දොර ගාව උෂ්ණත්වය වෙනස්, මේ මේසේ ගාව උෂ්ණත්වය වෙනස්, මගේ කම්පියුටරේ ගාව උෂ්ණත්වය වෙනස්. එක අගයන් තියෙන උෂ්ණත්වය. දැන් කාමරයේ තියෙනවනේ මේ පොයින්ට් තියෙනවා අනන්ත සංඛ්‍යාවෙන් අපි උෂ්ණත්වය හොයලා ගත්තොත් එහෙමද ඒ වගේ තියෙන අගයන් වෙනස්. දැන් ඔය අගයන් ඔක්කොම එකට යා කරපුවාම අන්න ඒක තමයි උෂ්ණත්ව ෆීල්ඩ් එක. ඔය උෂ්ණත්ව ෆීල්ඩ් එක කියන එක කාමරය ඇතුලේ විතරක් නෙමෙයි මුළු විශ්වය පුරාම පැතිරලා තියෙනවා. අපේ ශරීරය ඇතුලේ, විශ්වය ඇතුලේ, ගස්ගල් ඇතුලේ මේක හැමතැනම මේකට ඉංග්‍රීසි වලින් පර්මියේට් වෙලා තියෙනවා. මේ උෂ්ණත්ව ෆීල්ඩ් එක මුළු විශ්වයේ පුරාම පර්මියේට් වෙලා තියෙනවා. ඔය උෂ්ණත්ව ෆීල්ඩ් එකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ තේජෝ කියලා ඉවරලා. ඔය කියන්නේ සුද්දාෂ්ටක 8න් පළවෙනි දෙක ආපෝ තේජෝ කියලා කිව්ව උෂ්ණත්ව ෆීල්ඩ් එකට. ඔය උෂ්ණත්ව ෆීල්ඩ් එක මුළු විශ්වය තුරම පැතිරලා තියෙනවා. ඔය ෆීල්ඩ් එක යම්කිසි වස්තුවක් ටච් කරපුවාම තමයි මේ වස්තුවට ආවේනික උෂ්ණත්වය ලැබෙන්නේ. හරි. ඔය උෂ්ණත්ව ෆීල්ඩ් එක මේ යම්කිසි වස්තුවක මේ මේසේ පුටුවේ ඔය එළිය තියෙන ගහක ගලක කන්දක ටච් වුණාම තමයි ඒකට ආවේනික උෂ්ණත්වය ලැබෙන්නේ. හරි. ෆීල්ඩ් එක කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි. දැන් උදාහරණයකට ගන්නකො. දැන් ওই ගලන බව ගන්නකො. ද්‍රවතාවයනේ ගලන බව කියන්නේ ද්‍රවතාවයනේ. ද්‍රවතාවය කියන එක මෙෂර් කරන්න පුළුවන්. ඔකට යුනිට්ස් තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙම වතුරේ ද්‍රවතාවය තෙල් වල ද්‍රවතාවයට වැඩිය වැඩි. කියන්නේ ගලන බව වැඩි. එතකොට මේ මොනවද මේසෙක පුටුවක ද්‍රවතාවය අඩුයි
ඔය අනිත් ගලණේවට වැඩි අඩුයි. නමුත් ඒකෙත් යම්කිසි අගයක් තියෙනවා. මේ යකඩ කෑල්ලක් ගත්තොත් එහෙම යකඩයක ද්‍රවතාවයේ යම්කිසි ද්‍රවතාවයක් තියෙනවා. ඒක රත් කරාම ගලනවනේ. ඒ කියන්නේ ඒක තමයි ද්‍රවතාවය. හැබැයි ජලයේ වගේ ද්‍රවතාවයක් නැහැ. ඉතින් ඔය හැම දෙයකටම යම්කිසි අගයක් තියෙනවා. ඔන්න ඔය අගයන් ටික ඔක්කොම එකතු කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් නම් මැප් එකක් හදන්න. ඔය මැප් එකට තමයි ශේෂ්ත්‍රය කියලා කියන්නේ. ඔය ශේෂ්ත්‍රය විශ්වයේ අස්සක් මුල්ලක් නැර පැතිරලා තියෙන ශේෂ්ත්‍රයක්. ඔන්න ඔය ද්‍රවතාවයේ ශේෂ්ත්‍රයට තමයි කියන්නේ පැතිරලා තියෙන මුළු විශ්වය පුරාම පැතිරලා තියෙනවා. ඔන්න ඔය ශේෂ්ත්‍රයට තමයි කියන්නේ මේ ආපෝ ධාතුව කියලා. එහෙම නැත්නම් මේ ආපෝ සංඥා ජාලය කියලා. ආපෝ සංඥා ජාලය කියන්නේ ඕක අර සංඥා ජාල 17න් එකක්. ආපෝ සංඥා ජාලය, තේජෝ සංඥා ජාලය අපි කලින් ඉස්සරලා පැහැදිලි කරා. ඊට පස්සේ වායෝ සංඥා ජාලය, පඨවි සංඥා ජාලය, ඒ වගේ ජාල 17ක් තියෙනවා. පඨවි කියලා කියන්නේ තද බව ඕනේ. වස්තුවක තද බව මෙෂර් කරන්න පුළුවන්. කොහොමද වස්තුවක තද බව මෙෂර් කරන්නේ? ඒ වස්තුව අපි මේ ලොකු ෆෝස් එකක් දාලා එහෙම ඒක එබුවොත් එහෙම. ඒ කියන්නේ ඉන්ඩෙන්ටේෂන් එකක් කරොත් එබුවොත් එහෙම ඒක කොච්චරක් දුරට ඉන්ඩෙන්ට් වෙනවද කියන සංසිද්ධිය මත යම් වස්තුන් වල හાર્ඩ්නස් එක චෙක් කරත හැකි. ඒක ගන්න යුනිට් එක තමයි රොක්වෙල් හાર્ඩ්නස් මෙෂර්මන්ට් යුනිට් එක. එහෙම නැත්නම් බ්‍රිනෙල්. රොක්වෙල් බ්‍රිනෙල් කියන යුනිට්ස් දෙකෙන්ම මෙෂර් කරන්නේ. තවත් ඇති මම දන්න විදිහට ඒ දෙකයි. රොක්වෙල් බ්‍රිනෙල් කියන දෙකෙන්ම හાર્ඩ්නස් ඉන්ඩෙන්ටේෂන් එක මෙෂර් කරන්න ගන්න යුනිට්ස් ඒවා. ඒ විදිහට අපිට පුළුවන් මේ විශ්වයේ පවතින ඕනෑම වස්තුවක හાર્ඩ්නස් එක මෙෂර් කරලා ඒක අපිට පුළුවන් රෙකෝඩ් කරන්න, මැප් කරන්න පුළුවන්. ඕනෑම වස්තුවක මේ තියෙන පුටුවේ හાર્ඩ්නස් එක මෙෂර් කරත හැකි, මේ මේසේ හાર્ඩ්නස් එක මෙෂර් කරත හැකි, මේ තියෙන පුටුවේ ලෙදර් සීට් එක ගන්න ලෙදර් සීට් එකේ හાર્ඩ්නස් එක මෙෂර් කරත හැකි. අපේ හැමේ හાર્ඩ්නස් එක මෙෂර් කරන්න පුළුවන්. ඕනෑම ෆෘට් එකක, පළතුරක, ගහක, පත්‍රයක ඕනෑම හાર્ඩ්නස් මේ විදිහට විශ්වයේ තියෙන හැම එකම හાર્ඩ්නස් මෙෂර් කරලා ඔයා මැප් එකක් මම කියන්නේ මේ මැප් එක හදන්න කියනවා නෙමෙයි මම කියන්නේ සංකල්පය. හරි. ඒ කියන්නේ හැම වස්තුවකටම තියෙනවා හાર્ඩ්නස් අගයක් තියෙනවා. ඒ කියන්නේ තද බවයේ අගයක් තියෙනවා. ඔන්න ඔය අගයන් ඔක්කොම පැතිරලා තියෙන්නේ ඔක්කොම එකට එකතු වෙලා පැතිරලා තියෙන්නේ හાર્ඩ්නස් කියන ශේෂ්ත්‍රය තුල. ඕකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පඨවි සංඥා ජාලය කියලා. පඨවි සංඥා ජාලය කියන එක බුදුහාමුදුරුවෝ කිව්වේ ඔන්න හાર્ඩ්නස්. ඒ සංඥා ජාලයේ ඇවිල්ලා ගැටුණාම වස්තුවක් ඒ වස්තුවට ආවේනික හાર્ඩ්නස් බව ඇති වෙනවා. ඒකට පඨවි බව. ඔක තමයි බව தත්වය කිව්වේ. පඨවි බව ඒ කියන්නේ දැඩි බව ඇති වෙන්නේ ওই වස්තුව ওই සංඥා ජාලයේ ගැටුණාම. එහෙම නැත්නම් වස්තුවේ දැඩි බවක් ගැන කතා කරන්න බෑ. දැඩි බවක් කතා කරන්න පුළුවන් වෙන්නේ ඔය මේ තියෙන සියලුම වස්තුන් විශ්වයේ තියෙන සියලුම වස්තුන් ඔය පඨවි කියන සංඥා ජාලයේ ඉමර්ස් වුණාම. ඕක ඉමර්ස් වුණාම තමයි අපිට ඒ වස්තුවේ පඨවි ස්වභාවය ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි පඨවි සංඥා ජාලය කියලා බුදුහාමුදුරුවෝ අර සංඥා ජාල 17න් පෙන්වුවේ. මේක තමයි මේගොල්ලෝ කියන්නේ මොනවද ක්වොන්ටම් ෆිසිසිස්ට්ලා කියන්නේ ඔය ඉලෙක්ට්‍රෝන ෆීල්ඩ් එක එක්සයිට් වුණාම ඉලෙක්ට්‍රෝන ක්වැක්ස් ෆීල්ඩ් දෙකම එක්සයිට් වුණාම තමයි ඔය වස්තුවේ හાર્ඩ්නස් එක එන්නේ කියලා. වස්තුවට හાર્ඩ්නස් එකක් එන්නේ ඔන්න ඔය දෙක එක්සයිට් වුණාම. එකම කතාව මේ දෙක ලස්සනට ගලපත හැකි. මං කිව්වේ ඔතෙන්ට එනකන් සද්ධර්මයයි මේ ක්වොන්ටම් ෆිසික්ස් මූලධර්මයි දෙකම සමානයි. ඔතනින් එහා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය සංඥා ජාල 17ට එහෙම නැත්නම් ක්වොන්ටම් ෆීල්ඩ් 17ට එනකම්ම මේ සද්ධර්මයයි ක්වොන්ටම් ෆීල්ඩ් තියරි එකයි හරි. හරි. ඔතනින් පස්සේ හරි නෑ. ඔතනින් පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි ඔන්න ඔයාලට තමයි ජාල කියලා කියන්නේ. හරි. සංඥා ජාල කියලා. ඔය 17ට අයිති වෙනවා ශුද්ධාෂ්ටකාට. ආපෝ තේජෝ වායු පඨේ වර්ණගන්ධ රස ඕජා කියන 8 අයිති වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්눔 කරපු මේ සංඥා ජාල 17ට අයිති වෙනවා යට. ඊට පස්සේ අනිත් ඒවා අපි කලින් පැහැදිලි කරා මොකද්ද මේ ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප ජීවිතේන්ද්‍රිය හෘදය ඒ වගේම ලහුතා මුදිතා කම්මඤ්ඤතා වචී ප්‍රඥාප්තිය කාය සංඥාප්තිය. ඔක තමයි 17.
හරි ඔය 17 විවිධ ආකාරයෙන් එකතු වෙලා තමයි ඔය සංඥා රූප කලාප 21 හැදෙන්නේ. එක එක ආකාරයෙන් ඔය සංඥා ජාල ක්වොන්ටම් ෆීල්ඩ් 17 ස්ටෑන්ඩඩ් මොඩල් ඔෆ් ෆිසික්ස් වල තියෙන ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන ක්වොන්ටම් ෆීල්ඩ් 17 එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ සද්ධර්මය තුළ බුදුහාමුදුරෝ කියන මේ සංඥා ජාල 17 ඕවා එකිනෙක අතර තියෙන රියැක්ෂන් එකක් තියෙනවා. රියැක්ෂන් එකක් කියන්නේ ඕවා ක්‍රොස් වෙනවා. ඒ ක්‍රොස් වෙනකොට තමයි මේ විශ්වය හැදිලා තියෙන වස්තුන් සම්භූත වෙන්නේ. උදාහරණයකට ගත්තාම ක්වොන්ටම් ෆිසික්ස් පැත්තෙන් ගත්තාම ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක ඇජිටේට් වුණාම තමයි ෆෝටෝන් කියන මේ මොනවද එළිය ආලෝකය හැදෙන්නේ. ආලෝක පැකට්ස් හැටියට එළියට එන්නේ මේ ක්වොන්ටම් මොනවද ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක ඇජිටේට් වුණාම එක්සයිටේෂන් එක වුණා. ඔය කියවනේ මෙෂර්මන්ට් එකක් ගත්තා කියලා. ක්වොන්ටම් මේ මොනවද ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ මෙෂර්මන්ට් එකක් ගත්තාම තමයි ඔය කියන ෆෝටෝන් පැකට් එක එළියට එන්නේ. ආලෝකය එළියට එන්නේ. හරි දැන් බුදුහාමුදුරුවෝත් ඔය සංසිද්ධියම පැහැදිලි කරලා තියෙනවා. ඔය ජීවිතේන්ද්‍රයයි හෘදයයි කියලා කියන්නෙම ඔය කියන මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ එකතුවට. ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ එකතුවට ඔය කියන්නේ. ඔතනින් තමයි ඕක ගිහිල්ලා ශුද්ධාෂ්ටක හා ගැටුණාම විශේෂයෙන් පටවි හා ගැටුණාම ගැටුණාම පටවි විතරක් නෙමෙයි ශුද්ධාෂ්ටක 8ම එක ගැටුණාම විශේෂයෙන් ආපෝ තේජෝ වායු පඨවි කියන හතර එක ගැටුණාම තමයි ආලෝකය ඇති වෙන්නේ. ආලෝකය ඇති වෙන්නේ. ඔය දෙකම එකයි. ඔතෙන්ට එනකන් මේ සංඥා ජාල 17 සද්ධර්මයේ තුල තියෙන සංඥා ජාල 17 එහෙම නැත්නම් ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන ස්ටෑන්ඩඩ් මොඩල් ඔෆ් ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන මොනවාද ක්වොන්ටම් ෆීල්ඩ් 17 ගාවට එනකන් කරපු මේ පැහැදිලි කිරීම සද්ධර්මයයි ක්වොන්ටම් ෆීල්ඩ් තියරි එකයි දෙකම එක සමානයි. ඔතනින් පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඔතනින් පස්සේ තමයි මේ අයින්ස්ටයින්ට තේරිච්ච හැබැයි ගලපා ගන්න බැරි වෙච්ච ප්‍රශ්නය ඇති වෙන්නේ ඔතනින් පස්සේ. ඔය ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක මේ විශ්වයේ තියෙන ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් ක්වොන්ටම් ස්ටෑන්ඩඩ් මොඩල් ඔෆ් ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන සංඥා 17යි බුදුහාමුදුරුවෝ ක්වොන්ටම් ෆීල්ඩ් 17යි බුදුහාමුදුරුවෝ සංඥා ජාල 17යි කියන දෙකම ගාවට යනකම් පැහැදිලි කිරීම එක හා සමානයි. සද්ධර්මයේ තුල තියෙන පැහැදිලි කිරීමයි ක්වොන්ටම් මූලධර්ම වල ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන පැහැදිලි දෙක එක තමයි. ඔතනින් පස්සේ තමයි ප්‍රොබ්ලම් එක එන්නේ. මෙෂර්මන්ට් එක ගත්තට පස්සේ නැත්නම් මෙෂර්මන්ට් එක ගන්නකොට වෙන සංසිද්ධිය තුල තමයි මේ පැටලිල්ල තියෙන්නේ. මේගොල්ලෝ වැරදි. ක්වොන්ටම් ෆිසිසිස්ලා මේ කතාව වැරදි. ඒකයි ඒගොල්ලන්ට තාම මේක ලියා ගන්න බැරුව ඉන්නේ. ඒගොල්ලෝ තාම දන්නේ නැහැ මෙෂර්මන්ට් එකක් ගත්තාම මේකේ මේ ස්පින් එක චේන්ජ් වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් අපේ බුදුහාමුදුරුවෝ මේක අවුරුදු 2500කට කලින් පැහැදිලි කරා. බුදුහාමුදුරුවෝ මේ කජ්ජනීය සූත්‍රයේ ඇතුලේ පැහැදිලි කරේ රුප්පන්තිකෝ ආවසෝ රුප්පති කියන එකෙන් පැහැදිලි කරේ මේක කොහොමද මේ ස්පින් චේන්ජ් එක වෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඕක තමයි ප්‍රകൃතිය විකෘතිය වෙන තැන කියලා ඉවරලා. මේගොල්ලන්ට මේක තාම පැහැදිලි කරගන්න බැරුව ඉන්නේ. මේක පැහැදිලි කරන්න ලේසි ක්වොන්ටම් ෆීල්ඩ් හැදිලා තියෙන්නේ බවදත්තයෙන් කියලා ගත්ත ගමන් මේ පැහැදිලි කිරීම ක්‍රිස්ටල් ක්ලියර්. හරිම ලේසි මේක බවදත්තයෙන් හැදිලා තියෙන බව. මේගොල්ලෝ ගන්නෙ මේක බවදත්තයක් හැටියට නෙමෙයි. මේගොල්ලෝ ගන්නෙ වේව් ෆෝම් එකේ තමයි තියෙන්නේ. මේ මෙෂර්මන්ට් එක ගන්න ඉස්සර වෙලා මේක වේව් ෆෝම් ඊට පස්සේ තමයි ක්වොන්ටමයිස් වෙන්නේ කියලා ඉවර වෙලා ඒ විදිහට ගත්තාම මේක පැහැදිලි කරන්න බෑ. එතන තමයි මේගොල්ලෝ ඉර වෙලා ඉන්නේ. 1929 ඉඳගෙන 29 26 කොහෙද අවුරුදු 100ක් තිස්සේ මේගොල්ලන්ට බැරි වුණා මේක ලියා ගන්න. අද වෙනකනත් බැරි වුණා. කිසි කෙනෙකුට බැරි වුණා. බුදුහාමුදුරුවෝ 2500කට ඉස්සලා කජ්ජනීය සූත්‍රය ඇතුලේ මේක ලස්සනට පැහැදිලි කරලා දිනවා කොහොමද මේ වෙනස වෙන්නේ කියන එක. ඒක ඔතන තමයි තියෙන ප්‍රශ්නය තියෙන්නේ. ඒ හේතුව මොකද මේ ඔතනින් පස්සේ ඔය ක්වොන්ටම් ෆීල්ඩ් හැම නැත්තම් සංඥා ජාල 17න් පස්සේ දීලා තියෙන ඩෙෆිනිෂන්ස් වැරදි. මේක වෙලා තියෙන්නේ මේ සංකල්පය එහෙම නැත්තම් මේ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ඩෙෆිනිෂන්ස් වල වරදක් තියෙනවා. මේක කිසි කෙනෙකුට තාම හරියට තේරුම් ගන්න බැරි වුණා. හරි මේක තේරුම් ගත්තේ මේක තේරලා තමයි බුදුහාමුදුරුවෝ සද්ධර්මයේ ওই විදිහට කම්පයිල් කරේ.
හරි කම්පයිල් කර මේක නිරීක්ෂකයේ කරහා ඔය කියන தত্ত্বය ඔය සංඥා ජාල 17 නැත්නම් ස්ටෑන්ඩඩ් මොඩල් ඔෆ් ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන අර ශේෂ්ත්‍ර 17 අපිට දකින්න පුළුවන් වෙන්නේ නිරීක්ෂකයේ කරා විතරයි. මොකද ඒක තමයි රියැලිටි එක. ඔය 17 ෆීල් 17 නැත්නම් සංඥා ජාල 17 තමයි රියැලිටි එක. අපිට මේ එළියේ පේන මේ ගහකොළ මේ හරක බාන ඔය කඳු වැටි යාන වාහන ගොඩනැගිලි අම්මා තාත්තා රූප උපාලි දරුවෝ ඔය ඔක්කොම ඔය රියැලිටි එක. ඔය රියැලිටි එක හැදිලා තියෙන. නමුත් ක්වොන්ටම් ෆිසික්ස් වල මේක පැහැදිලි කරන්න ගත්ත ඩෙෆිනිෂන්ස් උයි බුදුහාමුදුරුවෝ ගත්ත ඩෙෆිනිෂන්ස් අතර තියෙන වෙනසක්. මේ වෙනසින්ද තමයි ඔය ඔක හරියට ඒගොල්ලන්ට ගලප ගන්න බැරුව තාම දඟලන්නේ. ඒගොල්ලෝ තාම දකලනවා. තාම දන්නේ නැහැ මෙෂර්මන්ට් එක ගන්නකොට මේ චේන්ජ් එක ස්පින් චේන්ජ් එක වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඕක පැහැදිලිවම ටක්කටම කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට ඉස්සෙල්ලා. මම ඒක පැහැදිලි කරන්න අපි ඉස්සරහට සාකච්ඡා මගින් ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරගන්න. මේක පැහැදිලි කරගන්නේ නැතුව මේ විපස්සනාව කරන්නේ කොහොමද කියන එක හිතන්නවත් බෑ. මොකද විපස්සනාවේදී අර ડોક્ટર ගාමිණී අහුව ප්‍රශ්නේ එයා ඇහුවේ ඔය රියැලිටි එකේ ඔය විදියට ශේෂ්ත්‍ර 17ක් හැටියට පවතිනවා නම් මේක මෙෂර්මන්ට් එකක් ගන්නකොට මේක වෙනස් වෙනවා නම් ස්පින් එක චේන්ජ් වෙනවා නම් හරි දැන් ඔය දෙකම දකින්න ඕනේ වෙනස දකින්න නම් ඔය අවස්ථා දෙකම කොහොමද මේ කෙනෙක් එහෙම නැත්නම් ඔය මම හිතන්නේ වචනේ පාවිච්චි නොකරට ඔය කියන්නේ යෝගාවචරයේ කොහොමද ඔය අවස්ථා දෙක දකින්නේ කියලා. මොකද දකින්නකොට මේක වෙනස් වෙලා ඉවරයි. හරි ඒක තමයි බුදුහාමුදුරුවෝ අනේක ජය සංසාරේ වඩුව දැක්කා කියේ. මේ වඩුව දකින්නකොට බුදුහාමුදුරන්ට පුළුවන් වුණා. මොකද බුදුහාමුදුරුවෝ කරේ විපස්සනාව. අපි කරන්නේ විපස්සනාවක් නෙමෙයි. අපිට මේක අහුවෙන්නේ නැහැ. මේ යෝගාවචරයක් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ආර්ය මාර්ගයේ යන කෙනෙක් නැත්නම් ආර්ය මාර්ගයේ ගිය කෙනෙකුට විතරයි මේ කතාව අහුවෙන්නේ. මේකයි මම කිව්වේ සාපේක්ෂ කතාවක් කියලා. ඒක ඒගොල්ලන්ට විතරයි අපිට අහුවෙන්නේ නැහැ. අපිට අහුවෙන්නේ මේ චේන්ජ් එක. මේ චේන්ජ් එක ඒ කියන්නේ මේ රියැලිටි එක මෙෂර්මන්ට් එකක් ගත්තාම මේ රියැලිටි එක චේන්ජ් වෙන එක පේන්නේ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් වල මෙන්න මේ කතාව මම ඔය කියපු වචන වලින් නෙමෙයි ඒගොල්ලෝ පැහැදිලි කරලා තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ අරක තියෙන්නේ ඉන්ඩිටර්මිනිස්ටික් ප්‍රොබැබිලිස්ටික් ස්ටේට් එක තියෙන එක රියැලිටි එක වෙන්නේ මෙෂර්මන්ට් එකක් ගත්තාම කියලා නෑ රියැලිටි එක හැමදාම පැවතුණා. මෙෂර්මන්ට් එකක් ගත්තත් නැතත් එළියේ තියෙන රියැලිටි එක. මෙතනයි බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මයේ ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන වෙනස. මේගොල්ලෝ කියන්නේ ඉන්ඩිටර්මිනේට් ඔය සංඥා ක්වොන්ටම් ෆීල්ඩ් 17ක 17 පවතින්නේ ඉන්ඩිටර්මිනිස්ටික් ප්‍රොබැබිලිස්ටික් ස්ටේට් එකේ කියලා කියන්නේ. ඕක හරිය පැහැදිලි කරත හැකියි. ඉන්ඩිටර්මිනිස්ටික් and ප්‍රොබැබිලිස්ටික් කියන එක සද්ධර්මයේ තුලින් ලස්සනට පැහැදිලි කරා. ඌට වැඩිය ලස්සනට පැහැදිලි කරත හැකියි. මම ඒක පැහැදිලි කරන්නම් ඉස්සරහට. ඒක පැහැදිලි කරත හැකි ඔයිට වැඩිය. මේගොල්ලෝ කියන්නේ අන්නේ ස්ටේට් එක මෙෂර්මන්ට් එකක් ගත්තාම ඒ කියන්නේ සය ස්පර්ශ ආයතන වලින් ඉන්ටර්ෆේස් කරපුවාම තමයි රියැලිටි එක හැදෙන්නේ කියලා කියන්නේ. ඔන්න ඔතනයි බේසික් ඩිෆරන්ස් එක. බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ ඕක නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ තියෙන රියැලිටි එක ඇතුලේ වෙන ස්පින් චේන්ජ් එකක් බුදුහාමුදුරන්ගේ. රියැලිටි එක මේක මගේ ලෝකේ වෙනවා. රියැලිටි එක කියන්නේ එළියේ තියෙන ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මයේ මගේ ලෝකේ වෙන එක තමයි මෙෂර්මන්ට් එකක් ගත්තාම වෙන්නේ. ඔතනයි වෙනස. මෙෂර්මන්ට් එකක් ගත්තාම ක්වොන්ටම් ෆිසික්ස් වල probabilistic indeterministic state එක කියන්නේ අවිනිශ්චය තත්ත්වයේ අව්‍යාකෘතව තියෙන දේ රියැලිටි එකපත් වෙනවා කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ. රියැලිටි එකේම තියෙන ස්ටේට් එක චේන්ජ් වෙනවා මගේ ලෝකය හැදෙනකොට. ඕක තමයි සද්ධර්මයේ තියෙන්නේ. දැන් ඔය දෙක පටලවාගෙන අපේ එන්නේ එළියේ ඉන්න වහන්සේලා ඔක්කොමලා කට්ටිය දේශකයෝ ඔක්කොමලා මොකද්ද එකක් කරනවා එළියේ. ඕක තේරුම් ගත්තා නම් මේ විපස්සනාව තුළින් මේක තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකලා මේ මොනවද ශුන්‍යතා අනිමිත්ත කරත හැකි මුළු ලෝක ධාතුවම මුළු සය ලෝකෙම සය ධාතුවම ශුන්‍යතා නිමිත්ත කරත හැකි ඔය විදිහට ගත්තාම මේ තියෙන පැටලුම ලෙහා ගන්න ඕනේ. මේ ලෙහා ගන්න එක තමයි මේ අපේ මේ ධර්ම සාකච්ඡාවල එක උත්සාහය.
හරි. එතකොට එවනම් බුදුහාමුදුරුවෝ කිව්වා මේ තියෙන ශේෂ්ත්‍ර 17ක් තියෙනවා. බුදුහාමුදුරුවෝ හිට 17 නෙමෙයි අතන 21ක් තියෙනවා. ඕකට අර ප්‍රසාද 4 දාපුවාම 17යි 4යි 21කට එනවා. බුදුහාමුදුරුවෝ 21ක් කියප එක තමයි මේගොල්ලෝ මේ 17කට උන්නණය කරලා තියෙන්නේ. තමයි හිට අනිද්ද නෝඩෝක වැඩි වෙයිද දන්නෙත් නැහැ. මේගොල්ලන්ගේ කතාව. හරි. කොහොමද බුදුහාමුදුරුවෝ 21ක්. ওই 21ම එකතු කරලා තමයි බුදුහාමුදුරුවෝ අම්බ්‍රෙල්ලා මේ ශේෂ්ත්‍රයකට දැම්මේ විඥාන ඥායතනය කියන ශේෂ්ත්‍රය. විඥාන ඥායතනය කියන සංඥා ජාලය තුලට බුදුහාමුදුරෝ දැම්මා. අර ඔක්කොම 17 එහෙම නැත්නම් 21ම එකතු කරලා දැම්මා ඒක ඇතුළට. දාලිවරලා කිව්වා අර 17 එහෙම නැත්නම් 21ම රූප කලාප කියන 21 එහෙම නැත්නම් සංඥා ශේෂ්ත්‍ර 21ම අඩංගු වෙන්නේ මේ විඥාන ඥායතනය කියන අම්බ්‍රෙල්ලා එක ඇතුලේ. මේක ඇතුලේ තමයි මේ කතාව වෙන්නේ කියලා. ඕකටම තමයි අද මේ ක්වොන්ටම් ෆිසිසිස්ලා එහෙම නැත්නම් ඔය ඉන්න ෆිසිසිස්ලා අද කියන්නේ කොන්ෂස්නස් කියලා ඉවරලා. කොන්ෂස්නස් එක කියලා කියන්නේ ඔන්න ඔය කියන සංඥා ජාලය. විඥාන ඥායතනය කියලා හඳුන්වව බුදුහාමුදුරුවෝ හඳුන්වපෝ සංඥා ජාලයට තමයි අද ඔය ඉන්න සයන්ටිස්ලා කියන්නේ මේ කොන්ෂස්නස් කියලා. කොන්ෂස්නස් ෆීල්ඩ් එක කියලා කියන්නේ. සංඥා ගත වෙනවා සංඥා ජාලය කියලා කිව්වේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුලක් තියෙන සංඥා ජාල කියලා කියවනේ මේක ඔක්කොම සංඥා ජාලයක් කියවනේ හරි ඒක තමයි ඔය තියෙන අන්තිම ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක. ඕක බුදුහාමුදුරුවෝ මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා ලෝකෙට එලි දැක්ුවට මේගොල්ලන්ට විද්‍යාවට අහුනේ මේ 2000 මුල. මම මේ දැන් කියපු කතන්දරේ හරියට තේරුම් ගන්න. මේ විඥාන ඥායතනය කියන එහෙම නැත්නම් මේ ෆිසිෂියන්ලා කතා කරන නැත්නම් සයන්ටිස්ලා කතා කරන කොන්ෂස්නස් කියන එක මම දැන් කිව්වා මේ අහුනේ 2000 දී කියලා ඉවරලා. හරි මේක හරියට තේරුම් ගන්න. මේ කොන්ෂස්නස් කියන සංකල්පය මොලේ ඇති වෙන සංකල්පයක් විදිහට ඕක දැන් අවුරුදු ගාණක් තිස්සේ මේගොල්ලෝ මේ මෙඩිකල් සයන්ස් වල ඕක ගැන සාකච්ඡා කරලා තියෙනවා. නැත්නම් ලියවිලා තියෙනවා. නමුත් මෙතන බුදුහාමුදුරුවෝ මේ විඥාන ඥායතනය කියන්නේ ශරීරය ඇතුලේ මොලේ ඇතුලේ කන්ෆයින්ඩ් වෙලා තියෙන මොලය ඇතුළට විතරක් මේකේ මේ පැවතිලා තියෙන සංසිද්ධියක් නෙමෙයි. මේ විඥාන ඥායතනය කියලා කිව්වේ ලෝකයේ හැදිලා තියෙන 6 වෙනි ධාතුවනේ. එතකොට එහෙමනම් මේක මුළු විශ්වය පුරාම තියෙන එකක්. මුළු විශ්වය පුරාම මේ විඥාන ඥායතනය කියන තියෙනවා කියලා කිව්වේ ඉස්සල්ලාම් බුදුහාමුදුරුවෝ. මෙතකම් මේ සයන්ටිස්ලා මේ වෙනකන් කතා කර හිටියේ කොන්ෂස්නස් එක කියන එක මේ මොලේ ඇතුලේ තියෙන කතාවක් කියලා. ඕකෙන් තමයි එක්ස්පීරියන්ස් කියලා කිව්වේ. හරි එළියේ තියෙන මලේ රතු පාට අපි විඳින්නේ ওই කොන්ෂස්නස් එකෙන් කියලා කිව්වා. ආදරේ විඳින්නේ කොන්ෂස්නස් එකෙන්. ඕක තමයි එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ. ඔය කියන්නේ ස්පර්ශ ආයතනේ බාහිර වස්තුව එක්ක මොනවද ඉන්ටරැක්ට් වෙලා නැත්නම් ඉන්ටර්ෆේස් වෙලා ඒ නිසා ඇතිවෙන එක්ස්පීරියන්ස් එක තමයි මේගොල්ලෝ කිව්වේ කොන්ෂස්නස් කියලා. නෑ බුදුහාමුදුරුවෝ විඥාන ඥායතනය කිව්වේ මේ මොලේ ඇතුලේ තියෙන කතාවකට නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මුළු විශ්වය පුරාම පැතිරලා තියෙන සංඥා ජාලයක් වන අම්බ්‍රෙල්ලා සංඥා ජාලයක් වන විඥාන ඥායතනය කියන සංඥා ජාලයටයි බුදුහාමුදුරුවෝ කියපු එකට තමයි මේගොල්ලෝ කොන්ෂස්නස් කියලා මේ ඇතුලේ ඇති වෙන වචනෙන් අරගෙන තියෙන්නේ. හරි බුදුහාමුදුරුවන්ගේ අම්බ්‍රෙල්ලා කොන්ෂස්නස් අම්බ්‍රෙල්ලා විඥාන ඥායතනය කියන එක තියෙන්නේ මුළු විශ්වය පුරාම පැතිරලා. මේගොල්ලන්ගේ කොන්ෂස්නස් එක කියලා තියෙන්නේ මොළය ඇතුලේ. මෙතනයි මේකේ තියෙන ඩිෆරන්ස් එක. හැබැයි මේගොල්ලොත් මෙච්චර කාලයක් තිබ්බේ මේ විදියට. හරි මේගොල්ලොත් මේ 2000 දී මේ බොහොම මෑතකදී මේගොල්ලොත් කියන්න ගත්තා ගෞතමයන් කතන්දරේ දැනගෙන දන්නේ නැහැ. මේගොල්ලොත් කියන්න ගත්තා මේ කොන්ෂස්නස් එක කියන මොලේ නෙමෙයි මේක තියෙන්නේ එළිය කියලා. මේක විශ්වය තුල පවතින සංකල්පයක් කියලා මේගොල්ලොත් දැන් කියනවා. හරි දැන් එතකොට එහෙමනම් ඔතෙන්ට එනකම් බුදුහාමුදුරුවන්ගේ මේ අර අම්බ්‍රෙල්ලා මොනවද විඥාන ඥායතනය කියන සංකල්පයයි මේගොල්ලන් කොන්ෂස්නස් එකයි කියන එක අද දෙකම එකයි. මේ දෙකම තියෙන්නේ එළියේ. මොළය ඇතුලේ නෙමෙයි තියෙන්නේ. කොන්ෂස්නස් කියන එක තියෙන්නේ මොළය ඇතුලේ නෙමෙයි. ඔය නම් මම තවදුරටත් පැහැදිලි කරන්නම් පස්සේ වෙලාවක. මොකද මෙතන ඒ කතා කරන්න කාලය ගන්න එක තේරුමක් නැහැ ඒකට. හරි. කොහොම හරි දැනට හිතන්න මේගොල්ලෝ මේ සයන්ටිස්ට්ලා කියන කොන්ෂස්නස් කියන එකයි බුදුහාමුදුරුවෝගේ විඥාන ඥායතනය කියන එකයි අද එකඟ වෙලා තියෙනවා. මේ දෙකම තියෙන්නේ එළියේ.
ශේෂ්ත්‍රයක් හැටියට තියෙන්නේ. ෆන්ඩමෙන්ටල් ශේෂ්ත්‍රය තමයි ඔය කියන කොන්ෂස්නස් එක කියන එක තමයි අද තියෙන ඔය දෙකේ සද්ධර්මයේ තුල හා නවීන විද්‍යාවේ මේ නැත්නම් ක්වොන්ටම් මූලධර්ම වල එකඟතාවය වෙලා තියෙන එතන. හරි. එතකොට ඔන්න ඔය කියන සංඥා ජාලයේ මොනවද තියෙන්නේ? ඕකේ තියෙන්නේ ඔක්කොම භවදත්ත. ඕකේ ඔක්කොම ඔය භවදත්ත කොහෙන්ද එන්නේ? දැන් මේ ප්‍රශ්න වල උත්තර එක හොයා යන්න ඕනේ. හරි. මොකද අපි ඕක තමයි ස්වභාව ධර්මය. දැන් ස්වභාව ධර්මය හරියටම අපි තේරුම් ගන්න මේවා මේක ප්‍රශ්න අහන්න ඕනේ. දැන් ওই භවදත්තෙන් තමයි ඕක හැදිලා තියෙන්නේ. හරි. දැන් අපි ඒක සෑහෙන කාලයක් ඉඳන් කියනවනේ. දැන් ওই භවදත්ත කොහෙන්ද එන්නේ භවදත්ත? භවදත්ත එන්නේ මේ විශ්වයේ තියෙන සංසිද්ධීන් වලින් තමයි භවදත්ත එන්නේ. මම ඔය අවකාශ කාලය ගැන කිව්වේ ඔන්න ඔය හේතුවෙන්ද. මේ විශ්වයේ සිදුවන හැම දෙයක්ම ස්ථානගතයි. හරි මේක XYZ කියන කණ්ඩායම් වලින් මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම අපිට මේ ස්ථානගත කරන්න පුළුවන්. හරි ඔය ඒ කියන්නේ හැම දෙයක්ම ස්ථානගත වෙනවා මේ අපේ තියෙන වස්තුන් එහෙම නැත්නම් ඉන්න අය අම්මා තාත්තලා ඒගොල්ලෝ ස්ථානගත කරන්න පුළුවන් ඔය කණ්ඩායම් වල. ඔක තමයි අවකාශය කියන කණ්ඩායම් වලින් XYZ කියන කණ්ඩායම් වලින් ස්ථානගත කරනවා කියලා කියන්නේ ඒක තමයි අවකාශය. දැන් ඔය අවකාශය නිකන් තියෙන්නේ නැහනේ. මේ කාලය ගලනවනේ. දැන් මේ අවකාශයට කාලය කියන මානය එකතු කරපුවාම දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපේ තාත්තා මේ අහවල් තැන XYZ කියන අවකාශයේ හිටියා ඊයේ දවල් 12ට. ඊයේ දවල් 12ට කියලා ගත්තාම අන්නේ තාත්තා හිටපු අවකාශ කාලය තමයි අන්නේ ඔය කියන කණ්ඩායම් හතරෙන් නිර්මාණය වෙන්නේ. හරි. එතකොට තාත්තා දැන් ඊයේ දවල් 12ට හිටියේ. දැන් තාත්තා අපි හෙට ওই කතාව ගත්තොත් එහෙනම් තාත්තා ඉන්නේ ඊයේ නෙමෙයි පෙරේද දවල් 12 වෙලානේ. හරි. එතකොට ඔය අවකාශ කාලය ගමන්. දැන් ඔය අවකාශ කාලය තමයි මේ සංසිද්ධීන් කියලා. සිද්ධීන් කියලා. තමයි ඉවෙන්ට්ස් කියලා කියන්නේ. ඉවෙන්ට්ස් කියලා එක මේ හටගන්නේ අවකාශ කාලය තුල. ඔය අවකාශ කාලේ මොකද්ද වෙන්නේ? තාත්තා කියන්නේ මොකද්ද? තාත්තා කියන්නේ දත්ත. හරි. තාත්තා කියන්නේ දත්ත. තාත්තා ගමන් කරනවා කියන්නේ දම්කේ දත්ත ප්‍රවාහයක් සිද්ධ වෙනවා. හරි. අන්නේ දත්ත ටික තමයි ඔන්න ඔය දත්ත දැන් ඔක අතීතයට එකතු වෙනවනේ. දැන් වෙන සංසිද්ධිය තව සුළු මොහොතකින් ඒ කියන්නේ t+Δt කාලයකින් ඔය කියන සංසිද්ධිය අතීතයට එකතු වෙනවා. අතීතයට එකතු වෙනකොට මොකද වෙන්නේ? අර තාත්තා කියන ඒ සංසිද්ධිය දත්ත ඔක්කොම ස්ක්‍රැම්බල් වෙලා භවදත්ත හැටියට ඔය සංඥා ජාලයට එකතු වෙනවා. හරි. වට තේරුණාද මේ කතාව? මේ කතාව තේරුම් ගන්න පොඩ්ඩක් උත්සාහ ගන්න. ඔක බුදුහාමුදුරුවෝ සූත්‍ර පිටකයෙන් පැහැදිලිවම දේශනා කරලා තියෙන එකක්. මම කියන්නම් තියෙන තැන්. හරි. පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ අවකාශ කාලයේ සිදුවෙන දේ අතීතයට එකතු වුණු වහාම මේක ස්ක්‍රැම්බල් වෙනවා. දත්තය භවදත්තයේ බවට පරිවර්තනය ස්ක්‍රැම්බල් වෙනවා කියන්නේ භවදත්තයේ බවට පරිවර්තනය වෙලා මේක ඔය කියන සංඥා ජාලයට එකතු වෙනවා. ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය ස්ථානගත වෙලා තියෙන යම්කිසි වස්තුවක් කියන්නේ දත්ත වලින් වස්තුව හැදිලා තියෙන දත්ත වලින් අන්තිම බිල්ඩින් බ්ලොක් එක ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක සංඥා ජත්ත ඉන්ෆර්මේෂන්. ඕක තමයි මේක. එතකොට මේ ස්ථානගත වෙලා තියෙන යම්කිසි වස්තුවක් අම්මා තාත්තා වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්, ගහකොළ වෙන්න පුළුවන්, මොකක් හරි. ඕක අතීතයට එකතු වෙනවා කියලා කියන්නේ ඕකට හතරවෙනි මානය වන අම්මා තාත්තා ඒ දත්ත තිබ්බේ මාන 3ක තිබ්බේ. දිගපල්ල උස කියන මාන 3 තිබ්බේ. දැන් මේක අතීතයට එකතු වෙනවා කියලා කියන්නේ මේකට කාලමානය මේකට එකතු වෙනවා. කාලේ මානයක් හැටියට එකතු වුණාම මාන 4ක් වුණාම මේ වස්තුව සිද්ධියක් වෙනවා. හරි. දැන් ඔන්න ඔය වස්තුව සිද්ධියක් වෙලා අතීතයට එකතු වෙන process එක තමයි අනාගතයත් ඔතෙන්ට ගන්න පුළුවන්. කොහොම හරි ඔය වර්තමානයේ අතීතයේ බවට පත් වෙලා ඕක සංසිද්ධියක් වෙලා අවකාශ කාලය කියන එක නිර්මාණය වෙන සංසිද්ධිය තමයි බුදුහාමුදුරෝ සූත්‍ර පිටකයේ තුල අතීත අනාගත පච්චුප්පන්න කිව්වේ. අතීතානුගත පච්චුප්පන්නාච කියලා කිව්වේ ඔතන. ඔය වචනේ එක වචනයක්.
අතීතානුගත පච්චුප්පන්න කියලා කිව්වේ ඒක වචනයක්. ඕක තියෙනවා මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඔය පැහැදිලි කිරීමේදී මොකද්ද චක්කුංජ පටිච්ච රූපේච කියන එකේ වගන්තිය අන්තිම බලන්න අන්තිමේ ඔය වචනේ තියෙනවා. ඕකෙන් වෙන්නේ අන්න ඒකයි. ඔය පටිසම්පාද ක්‍රියාවලිය තුල වෙනේව ඔක්කොම වෙන්නේ අතීතයට එකතු වෙනවා. ඔය අනුශය හැටියට පවතින්නේ අතීතයට එකතු වෙන දත්ත ස්ක්‍රැම්බල් වෙලා අර සංඥා ජාලයට එහෙම නැත්නම් ක්වොන්ටම් ෆීල්ඩ් එකට විඥාඥාන ජායතනය කියන ක්වොන්ටම් ෆීල්ඩ් එකට එකතු වෙන ක්‍රියාවලිය තමයි මදුපිණ්ඩික සූත්‍රයේ ඔය රූපන්තික මොකද්ද මේ චක්කුංච පටිච්ච රූපේච කියන්නේ වගන්තිය තුලම තියෙන්නේ. අතීතානුගත පච්චුප්පන්න කියලා කියන්නේ එතන. ඕක තමයි අවකාශයේ කාලයට එකතු වෙන එක. මේක හැම තැනම තියෙනවා. බද්දේක රත්න සූත්‍රය ගත්තොත් එහෙම අතීතං නානත්ත ගම්මේය නපටිකේ අනාගතං කියපු දන තියෙන්නේ ඔය අතීතානාගත පච්චුප්පන්න කියන මේ සංසිද්ධිය තියෙන්නේ. හරි. ඉතින් මේක 아무තු දෙයක් නෙමෙයි. සද්ධර්මය දන්න අයට මේක 아무තු දෙයක් නෙමෙයි. වැඩේ තියෙන්නේ මේ දන්න අය නෑ. මේගොල්ලෝ මේක වෙන මොකද්ද භූතයක් කර අටුවාචාර්ය වහන්සේලා ටික මේ අභිධර්මයේ ඇතුලේ මොකද්ද කරපු ප්‍රබන්ධයක් ඔළුවේ දාගෙන ඔක්කොටම බොරු කියනවා. ඕක තමයි තියෙන්නේ. හරි. ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඒ බොරුව සමාජගත කරන එක තමයි ඔය බුදුහාමුදුරන්ගේ ශාසනයේ සිගුර දාගෙන ඉන්න බමුණු ටික කරන්නේ. ඔය කතාව කරන්නේ. ඒගොල්ලන් සද්ධර්මයක් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ සිගුර දාගෙන ඉන්න ශාසනයේ අර්ථයවත් ශාසනයේ මූල ධර්මයවත් තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ කතා කරන්නේ කර්ම විපාකයක් ගැන, පුනරුත්පත්තියක් ගැන. ඔන්නෝම මොකද්ද මගුලක් බමුණු සංකල්පයක් කතා කර ඉන්නවා බුදුහාමුදුරන්ගේ ශාසනයේ සිවුර දාගෙන. ඕක තමයි ඒගොල්ලෝ කරන්නේ. හරි. ඉතින් මේක හරියට තේරුම් ගන්න උත්සාහ ගන්න ඔය කියන්නේ එළිය අධර්මයේ නෑ. හරි. ඒක මං දැන් මොනවටත් වැඩිය කියලා ඇති. එළිය අධර්මයේ නෑ. සද්ධර්මය හරියට තේරුම් ගන්න උත්සාහ ගන්න. හරියට තේරුම් ගන්න උත්සාහ ගත්තා නම් ඔයගොල්ලන්ට මේ අද ධර්ම සාකච්ඡාව කෙරවලේ හරි සමාහයට කාලය තිබ්බොත් කරන්න පුළුවන්. බැරි වුණොත් එහෙම ඊගාව සාකච්ඡාව තුල හරි මේ විපස්සනාව හරියට කරන හැටි ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. විපස්සනාව කියන එක එළියේ නැහැ. ඔයගොල්ලෝ කරන්නේ සමතයක් කරන්නේ එළියේ. විපස්සනාව කියලා මොකද්දෝ පටලවාගෙන ඔය බමුණු කරපු සමතයක් ඔය කරන්නේ. මේ වහන්සේලා දන්නේ නැහැ සිවුර දාගත්තාම ගිහිගේ අතැල්ල සිවුර දාගත්තාම සමතය සම්පූර්ණ වෙනවා කියලාවත් දන්නේ නැහැ. දන්නේ නැතුව සිවුර දාගෙන සමතය සම්පූර්ණ කරපො මේ වහන්සේ එයා ගිහිල්ලා ආයේ සමතයක් කරනවා. හරි. මේ කතාව මම කලින් කියලා ඇති. හරි. හැමදේම වෙන්නේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි හින්දා කිව්වනේ. එhmenan තෘෂ්ණාව කියලා කියන්නේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. මේ අයිතිය අතහැරිය ගමන් ඔය සමතේ කම්ප්ලීට්. සමත සමතේ අතහැරිය ගමන් මේ මොනවාද භෞතික අතහැරීම අතහැරගමන් සමතේ කම්ප්ලීට්. කියන්නේ භෞතික අතහැරීම සම්පූර්ණ කරපු ගමන් මොකද වෙන්නේ? තෘෂ්ණාවෙන් මිදෙනවා. තෘෂ්ණාවෙන් ඕල්මෝස්ට් මිදෙනවා. තෘෂ්ණාවයි අවිද්‍යාවෙන්ද වෙනවා කියවනේ බුදුහාමුදුරුවෝ. මේ සියල්ලම වෙන්නේ තෘෂ්ණාව අවිද්‍යාවෙන්ද කියවනේ. එහෙමනම් ඔයා භෞතික අතහැරීම අතහැරලා භෞතික සම්පත් අතහැරලා සිවුරක් දාගෙන සිව්පසයට වැටිච්ච ගමන් තෘෂ්ණාව ඕල්මෝස්ට් කම්ප්ලීට් වගේ. ඊට පස්සේ ඉතින් පොඩි ඒවා තියෙන්න පුළුවන්. ගෙදර තියෙන මේ පෑනක් පැන්සලක් ෆෝන් එක ගැන හිතෙන්න පුළුවන් පන්සලට ගිහිල්ලා ඉන්නකොට. ඒවත් ක්‍රමයෙන් අතහැරියාම තෘෂ්ණාව 100% කම්ප්ලීට්. ඔය තෘෂ්ණාවෙන් මිදීම තමයි සමතය කියලා කිව්වේ. සද්ධර්මයේ තුල තියෙන සමතය ඕක. හරි. ඊට පස්සේ අවිද්‍යාව කියලා කියන්නේ ඔය සංකල්පමීය වශයෙන් අතහරිනවා. ඒ අතහැරීම කරන්න විපස්සනාව තුලින්. හරි. එතකොට සමත විදර්ශනා නැත්නම් සමත විපස්සනා යුගන්ධන් කියලා බුදුහාමුදුරුවෝ කියන්න ඕතන. මේගොල්ලෝ මේ බමුණු කරපු සමතයක් කර ඉන්නවා. මේගොල්ලෝ සමතේ කරලා ඉවරයි සිවුර දා ගන්නකොට. ගිහිල්ලා ගිහිගේ අතෑරලා සිව්පසේට වැටෙනකොට සමතේ කම්ප්ලීට්. ආයෙ සමතයක් කරන්න දෙයක් නැහැ. නමුත් මේ වහන්සේලා මේක දන්නේ නැතුව ගිහිල්ලා සිවුර දාගෙන ආයෙ සමතයක් කරනවා. කිසි කෙනෙක් කොහෙවත් යන්නේ නැහැ. කිසිම කෙනෙක් කොහෙවත් යන්නේ නැහැ. හරි. ඉතින් මේවා තේරුම් ගන්න. හරි. අන්නේ විදිහටයි මේ විශ්වයට දත්ත එකතු වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් ගන්නකො මම දැන් එක જાති කරනවා. මව කුසින් උපන්දා ඉඳගෙන මේ මොහොත දක්වා මම මේ දත්ත එකතු කරනවානේ. මේක පෙරමතකයේ අංශය හැටියට මගේ හැම සිතුවිල්ලකම කෙරවලේ මේ දත්ත සටහන එනවා. ඩිජිටල් රෙප්‍රසන්ටේෂන් එකක් එනවානේ මගේ මේ සිතුවිල්ල තුල මම කරන දේවල්.
මම කරන දේවල් වල මම හිතන දේවල් වල මම මගේ කාය සංකාරය වචී සංකාරය මනෝ සංකාරය හසුරවන විදිහේ දත්ත සටහන අනුශය තුල තැන්පත් වෙනවනේ. ඒක පෙරමතකයෙන් තැන්පත් වෙන්නේ. හරි. දැන් මේ පෙරමතකයේ කියන එක කොහෙද තියෙන්නේ? පෙරමතකයේ තියෙන්නේ අපේ තුල බව ඇත්ත. නමුත් අපි මේක පෙරමතකයට එකතු වෙන දත්ත රෙප්ලිකේට් වෙනවා එළියේ තියෙන අර අම්බ්‍රෙල්ලා සංඥා ජාලය. ඒ කියන්නේ විඥාන ඥායතනය කියලා බුදුහාමුදුරුවෝ කියපෝ ඔය 6 වෙනි ධාතුව විශ්වය හැදලා තියෙන 6 වෙනි ධාතුව ඔය ඒකේ මේක රෙප්ලිකේට් වෙනවා, කොපි වෙනවා මේක. හරි. මේක හරියට වෙන විදිහ තව පොඩ්ඩක් ඇනලයිස් කරොත් මේක හොයාගන්න පුළුවන්. මේක කෙලින්ම මොලේ තියෙන මේ මොලේ තියෙන කොටසක් තුල මේ පෙරමතකයේ කියන එක පවතිනවද? ඒ කියන්නේ අනුශය හැටියට සෑම සිතුවිල්ල කරවලේ අනුශය තියෙනවා. අනුශය ඩිජිටල් කියන්නේ දත්ත රෙප්‍රසන්ටේෂන් එක මොලේ කොටසක් තුල පවතිනවද? එහෙම නැත්නම් මේක කෙලින්ම විශ්වයේ තියෙන විඥාන ඥායතනයේ කියන ධාතුව තුල තැන්පත් වෙනවද කියන එක පොඩ්ඩක් ඇනලයිස් කරොත් අපිට හොයාගන්න පුළුවන්. හරි. ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි. එහෙම නැත්නම් මේක මේ මොලේ තුල තියෙන මේ පෙරමතකයේ කියන කොටසේ මේක තැන්පත් වෙලා පස්සේ මේක රෙප්ලිකේට් වෙනවද? එහෙම නැත්නම් මේක මේ සිතුවිල්ල තුල ඇති වෙන අනුශය කෙලින්ම ගිහිල්ලා විඥානඥායතනයේ කියන සංඥා ධාතුව තුල මේක තැන්පත් වෙනවද කියන එක හොයාගන්න පුළුවන්. කොහොම වුණත් මේක අන්තිම රිසල්ට් එක එළියේ තියෙන විඥාන ඥායතනයේ කියන අම්බ්‍රෙල්ලා සංඥා ජාලය තුල මේක ගිහිල්ලා තැන්පත් වෙනවා. මේක ගිහිල්ලා රෙකෝඩ් වෙනවා. තැන්පත් වෙනවා රෙකෝඩ් වෙනවා. ඒ රෙකෝඩ් එක තමයි පසු කාලයකදී අවකාශ කාලය හරහා ඔය සිතුවිල්ල ගියාම පසු කාලයක මේක ස්ක්‍රැම්බල් වෙලා බවදත්ත බවට පරිවර්තනය වෙන්නේ. සංඥා ජාලය තුල රෙප්ලිකේට් වෙනවා. මේක හැබැයි රෙප්ලිකේට් වෙන්නේ බබල් එකක් ඇතුලේ. මේක වෙන කාටවත් මේක ඇක්සස් කරන්න බෑ. රහතන් වහන්සේ කෙනෙකුට ඇරෙන්න මගේ ළඟ ඉන්න මිත්‍රයෙකුට කාටවත් මගේ සිතුවිල්ල තුල තියෙන අනුශය ඇක්සස් කරන්න බෑ. පෙරමතකේ ඇක්සස් කරන්න බෑ. මේක බබල් එකක් හැටියට තියෙන්නේ. ඕකට තමයි කිව්වේ මේ කාලේ බමුණෝ කිව්වේ සෝල් එක කියලා. බමුණෝ කිව්වේ ශක්ති දත්ත ඕක තමයි ශක්ති දත්ත ස්වභාවය. ඕකට තමයි බමුණෝ කිව්වේ සෝල් එක කියලා ඉවරලා. බුදුහාමුදුරන් ඇහුවානේ සෝල් එකයි බොඩි එකයි දෙකම එකද කියලා ඇහුවානේ පොට්ටපාද. අහපුවාම බුදුහාමුදුරුවෝ ඒකට උත්තරයක් දුන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ ඒක නම් කරා අව්‍යාකෘතයක් කියලා. අව්‍යාකෘතයක් කියලා කියන්නේ එතන තියෙන බව දත්තයක් තියෙන්නේ. හරි. ඒකෙන්ද ඒකට උත්තරයක් හොයන්න බෑ. ඔක දත්තේ බවට පෙරුණාම තමයි උත්තරයක් දෙන්න පුළුවන්. හරි. එතනයි මේ කතාව තියෙන්නේ. හරි. මේ එතකොට එහෙමනම් මේ සංඥා ජාලවල හැදිලා තියෙන දත්තෝලින් බව දත්තෝලින් මේ බව දත්ත කොහෙන්ද එන්නේ? මේ බව දත්ත ඇති කරන්නේ මේ අපි සංසිද්ධීන් හරහා. සංසිද්ධීන් හරහා අපිත් ඇති කරනවා විශ්වයේ තියෙන වෙනත් ෆිනෝමිනන්ස් වලින් ඔය විදුලි කොටනවා, අකුණු ගහනවා, වහිනවා, ඒ වගේ සංසිද්ධීන් උත් මේ වලිනුත් මේකට මේ දත්ත හැටියට ඒවා තියෙනවා. බව දත්ත හැටියට ස්ක්‍රැම්බල් වෙලා එකතු වෙනවා. දැන් ඕකෙන් තමයි මේ මුළු විශ්වයම හැදිලා තියෙන ෆන්ඩමෙන්ටල් බ්ලොක් එක. දැන් මම මේ කතාව කිව්වේ පසු කාලීනව මහ විශාල කතාවක් කියන්න බලාපොරොත්තුෙන් කිව්වේ. හරි. අපේ හැම සිතුවිල්ලකම ඇති වෙන අනුශය හැටියට පෙරමතකේ එකතු වෙන ඒවා මේ එළියේ තියෙන අර සංඥා ජාලය තුලට රෙප්ලිකේට් වෙනවා. හැබැයි බබල් එකක් ඇතුලේ තියෙන්නේ. මේ බබල් එක බිඳෙන්නේ නැතුව තියෙනවා අපි සම්මත මරණයටපත් වෙනකම්. සම්මත මරණය වෙලාවේදී මොකද වෙන්නේ? ඔය බබල් එක ඇතුලේ තියෙන දත්ත ස්වභාවය සම්පූර්ණයෙන්ම විශ්වයේ තියෙන සංඥා ජාලයට එකතු වෙනවා. හැබැයි ඒක අප රිවර්ස් කරන්න බෑ. ඒකෙන් නැවත ඉපදීමක් ගැන සඳහන් වෙන්නේ නැත්තේ ඒකයි. ඒක රිවර්ස් කරන්න බෑ. අපිට මේ සංඥා දත්ත සංඥා නැත්නම් බව දත්තේ එකතු කරලා ආපහු මගේ සිතුවිල්ල මගේ මතකය හදන්න බෑ. හදන්න බෑ. දැන් ඔය කතාව මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. මම ඔය කිව්වේ පසුකාලීනව විශාල කතාවක් කියන්න බලාපොරොත්තු වෙන තමයි මම ඔය කතාව කිව්වේ. හරි. එතකොට ડોක්ටර් දැන් මෙහෙමයි. දැන් එතකොට දැන් එතෙන්ට එනකම් පැහැදිලිද? ડોක්ටර්ටයි අනිත් අයටයි පොඩ්ඩක් කතා කරන්න. අනේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. එතෙන්ට එනකම් පැහැදිලිද? මේ කතා කරන්නේ හරි සංකීර්ණ කතාවක් ડોක්ටර් කරන්නේ. හරි.
මේකට බුද්ධිය අවශ්‍යමයි. බුද්ධිය හැබැයි මේක මේ සූත්‍ර පිටකය තුල තියෙන කතාවක් මම මේ කිව්වේ. ඔය සංඥා ජාලය කියන එක හැදලා තියෙන බවදත්ත වලින් බවදත්ත තමයි ඔය විද්‍යාඥයෝ අද කියන්නේ වේව් ෆෝම් එක පබ්ලිස්ටික් ස්ටේට් එක කියලා කියන්නේ. ඒකට කොහොමද බවදත්ත එකතු වෙන්නේ කියන එක ඔය එකතු කරන්නේ අපි සහ මේ ස්වභාව ධර්මයේ තුල සිදුවන ෆිනෝමිනන්ස් වලින්. විදුලි කොටනවා, වහිනවා, මොනවද මේ ගංගාවල් ගලනවා, සුනාමි එනවා. ඒව තමයි දත්ත. ඒ දත්ත අවකාශ කාලය තුල පවතින තාක්කල් ඒවා පවතින සංඥා ජාලය තුලට ඒවා පවතින්නේ බවදත්ත හැටියට හැබැයි. හරි. එතකොට ඕක තමයි යෝගේ තියෙන පළවෙනි අවස්ථාව. බුදුහාමුදුරුවෝ බුදු වෙන අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දැක්කේ ඔන්න ඔය තැන. ඔතන තමයි රතන සූත්‍රය කියන්නේ මොනවද මේ යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවන් තලික්කේ කියලා. නිවන තියෙන්නේ ඔන්න ඔය තැන. ඔතන තමයි නිවන තියෙන්නේ. ඔතෙන්ටයි එකතු වෙන්න ඕනේ. ඕකයි දකින්න ඕනේ. වය දකින්නවා කියන්නේ ඔන්න ඔතන හා සමග සමාගත වෙන එකට. ඔතන හා සමග සමාගත වෙන එකට තමයි වය දකින්නවා කියලා කියන්නේ. මොකද අන්තිමටම ඔතන තමයි තියෙන්නේ ඔය කියන සංඥා ජාලයේ තියෙන ಗುಣ තමයි අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය. ඔතන ආශාදයකුත් නැහැ, වෛරයකුත් නැහැ, කෙනෙකුත් නැහැ, දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවයේ පවතින අවස්ථාව තමයි ඔය සංඥා ජාලය. ඔක තමයි ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක. දැන් ඕක මෙෂර්මන්ට් එකක් ගන්නවා කියලා කියන්නේ ස්පර්ශ ආයතන වලින් ඉන්ටර්ෆේස් කරනකොට. ඒ කියන්නේ නිරීක්ෂකයා කියන්නේ ඔයා. ඔයා ළඟ ඉන්න එක්කෙනා නෙමෙයි. මම ඒකයි කියන්නේ මේක සාපේක්ෂව වෙන කතාවක් කියලා. බුදුහාමුදුරුවෝ ඔය කතාව තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සාන්දිටිකෝ කියලා. සාන්දිටිකෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ තමා විසින්ම දැකිය යුතු. ඒ කියන්නේ තමාට සාපේක්ෂව විතරයි මේක වෙන්නේ. බුදුහාමුදුරන්ට සාපේක්ෂව විතරයි බුදුහාමුදුරුවෝ අනේක ජය සංසාරං කියන එකේ වඩුව දැක්කේ බුදුහාමුදුරුවෝ විතරයි. එදා වඩුව දැක්ක එකම පුද්ගලයා බුදුහාමුදුරුවෝ විතරයි. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝගේ ටීචින්ග්ස් අර අනිත් අයට මේ වඩුව දකින පිළිවෙල ප්‍රතිපදාව කියලා දීලා ඒගොල්ලන්ගේ මාර්ගය කියලා තමා විසින් සාන්දිටිකෝ මේ වඩුව දැක්කා. දැන් ඕක තමයි කියන්නේ සුවක්ඛාතෝ භගවතා කියන්නේ මම මේ මනාව දේශනා කරන ධර්මයේ තියෙනවා මොනවද ස්ටේජස් නැත්නම් ක්වොලිටිස් හතරක් තියෙනවා. මොනවද ක්වොලිටිස් හතර? සාන්දිටිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ. දැන් ඔය සංසේ ඕක දාන්න පුළුවන් සද්ධර්මයේ ඕනේ තැනකට දාන්න පුළුවන්. හරි. ඔය සම්දිට්ඨිකෝ, ඒහිපස්සිකෝ, ඕකාලිකෝ, ඕපනයිකෝ කියන එක ඕනේ තැන. මොකද බුදුහාමේ ධර්මයේ යුනිවර්සල්නේ. යුනිවර්සල් ඉන්න මේ බුදුහාමගේ ධර්මය ඕනේ තැනකට ඇප්ලයි කරන්න. ඕක පළමුවෙන්ම ෆස්ට් ඇන්ඩ් ෆෝමෝස්ට් බුදුහාමුදුරුවෝ ඇප්ලයි කරේ ඔන්න ඔය සංඥා ජාලය තුල නිරීක්ෂකයෙක් ඉන්නකොට වෙන පරිවර්තනය විකෘතියට තමයි ඔක ඉස්සල්ලාම දැම්මේ. දැන් උදාහරණයක් ඇයට ගත්තාම ඔතන මෙෂර්මන්ට් එකක් ගන්නකොට එහෙම නැත්නම් ස්පර්ශ ආයතන වලින් ඉන්ටර්ෆේස් කරනකොට බාහිර වස්තුව අපිට බාහිර රූපය හැදෙනවනේ. බාහිර රූප 6 හැදෙන්නේ එහෙමනේ. ඒ කියන්නේ මොනවද? චක්කු රූපය, සෝත රූපය, ගාහන රූපය, જીවහා රූපය, පොට්ටබ්බ රූපය සහ මන රූපය කියන 6 හැදෙන්නේ අපි මේ ඉන්ටර්ෆේස් කරන විදිහට. හරි. එතකොට ඔන්න බාහිර වස්තුව දැන් බාහිර රූපේ බාටපත් වුණා. මේක දිග ක්‍රියාවලියක්. හරි. දිග ක්‍රියාවලියක් දිග වෙන්නේ මේක මේ පැහැදිලි කරන්න ගියාම දිගයි. හැබැයි මේක වෙන්නේ ඉන්ස්ටන්ට්ලි. මේක වෙන්නේ ඇබ්‍රප්ට්ලි වෙන්නේ. මේක මේ ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවක් නෙමෙයි. හරි. අනිත් ක්‍රියාවන් වගේ ක්‍රමයෙන් සිදුවන එකක් නෙමෙයි. මේක දැක්කම මේක වෙනවා. හරි. මේක මේක දැක්කා. ඒකයි මේ කිව්ව අකාලිකෝ කියලා. මේ කාලයක් යන්නේ නැහැ. මේක දැක්ක ගමන් වෙනවා. හොල්මනක් දැක්කහම රෑ 12ට පොඩකින් රෑ 12ට හොල්මනක් දැක්කහම මයිල් කෙලින් වෙන එක ඉන්ස්ටන්ට්ලි වෙනවානේ. ඒක අකාලිකෝ. ඒ වෙන්නේ ඔය අපි මේ කතා කරන සංසිද්ධිය තුල තමයි ඒක වෙන්නේ. කියන ඩොක්ටර් කියන්නේ.